අයිබෝවන් මහජන දිනය සමගින් ඔබ අදත් සජීවී ලෙසින් සම්බන්ධ වන්නේ අපි සූදානම් අද දිනේත් ඉතාමත්ම වැදගත් ඒ වගේම සංවේදී මාතෘකාවක් පිළිබඳව කතා බහට ලක් කරන්නට මේ කාරණාව සම්බන්ධයෙන් මේකේ වැදගත්කම මේ මොහොතටත් වඩා අනාගතයට දැනේවි. ඒ නිසාවෙන් මේ හෝරා දෙකක කාලේ අපි ආරාධනා කරනවා එක්වන්නට කුමක්ද අපි කතා කරන්නට යන්නේ කියන මේ කාරණාව සම්බන්ධයෙන් එකතු වෙන්න කියලා. ඉතින් සුපුරුදු පරිදි මේ කතා බහ ඉදිරියට ගෙන යන්නට මාත් එක්ක සම්බන්ධ වෙනවා නිරංග. අයිබෝන් නිරංග. අයිබෝන් රංගන. ඉතින් දැන් මොකක්ද නිරංග අපි අද දිනේදී කතා බහ කරන්නට යන්න මාතෘකාව කියලා පළමුවෙන්ම දැනගෙන ඉමු. ලෝක උරුමයක් ලෙස නම් කළ නකල්ස් කඳුකර කලාපය තුළ සංවර්ධන ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිද? ස්වභාවික සම්පත් හා මිනිස් ජීවිත රැක ගනිමින් කලාපය තුළ ප්‍රජාව සවිබල ගැන්වීම සිදු කරන්නේ කෙසේද? දුම්බර හරිත සවිබල ගැන්වීම ව්‍යාපෘතියේ කාර්යභාරය මහජන දිනය. මං හිතන්නේ සංවේදී මාතෘකාවක් කිව්වේ ඇයි කියන කාරණාව පිළිබඳව ඔබට යම් වැටහීමක් ලැබෙන්නට ඇති. අපි අද දිනේදී කුමක්ද කතා කරන්නට යන්නේ කියන මේ කාරණාව සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා බහ ඉදිරියට ගෙන යන්නට අපගේ ආරාධනයෙන් මැදිරියට පැමිණ තිබෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් හා නීති අංශයේ අතිරේක ලේකම් චන්දිකා වී ඇතුගල මහත්මිය. අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඒ වගේම දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘතියේ උපදේශක විකුම් රාජපක්ෂ මහතා අපත් සමගින් සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘතියේ උපදේශිකා ආචාර්ය නෙතු වික්‍රමසිංහ මහත්මිය අපත් සමගින් එකතු වෙනවා. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන් රංගන. ඉතින් අපි සූදානම් හෝරා දෙකක කාලයක් පුරාවට මේ සුවිශේෂී මාතෘකාව පිළිබඳව කතා බහට ලක් කරන්නට නිරංග. ඔව් රංගන. මම මුලින්ම යොමු වෙන්නේ අපේ අතිරේක ලේකම්තුමිය වාරිමාර්ග අමාත්‍යාංශය. දැන් වාරිමාර්ග අමාත්‍යාංශය කිව්වහම ලේකම්තුමියනි අපිට මතක් වෙන්නේ වැව් පද්ධති, ගංගා ආශ්‍රිතව මේ ජලාශ්‍රිත කාරණාවන් ටික. එතකොට මේ දුම්බර හරිත සවිගැල්ල ගැනීමේ ව්‍යාපෘතිය නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න යන මේ සංවර්ධන ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් අපිට බැලු බැලමට හිතෙන්නේ මේක වන සංරක්ෂණ අමාත්‍යාංශය වගේ යටතේ මාතෘකාවක් වගේ බැලු බැලමට පේනවා. මොකද්ද මේ වාරිමාර්ගයත් එක්ක නකල්ස් කඳුවැටිය මේ වනාන්තර පද්ධතියත් එක්ක තියෙන සම්බන්ධය කියලා මුලින්ම අපි දැනගන්න කැමතියි. ඔව් නිරංග මම මේ විදිහේ ප්‍රවේශයක් ගන්නම්. වාරිමාර්ග අමාත්‍යාංශය කිව්වම අපිට නිරන්තරයෙන් මතක් වෙන්නේ වාරි පද්ධතිය වුණාට ලංකාවේ ගංගා ද්‍රෝණි 108ක් තියෙන මේ ගංගා ද්‍රෝණි 108 කළමනාකාරීත්වය ජල සම්පත් විෂය බහර අමාත්‍යාංශයට තමයි බහර වෙන්නේ. එතකොට ගංගා ද්‍රෝණියක් කළමනාකරණය කරනකොට අපි ගංගා ද්‍රෝණියේ ඉහළ ජලාධාර ප්‍රදේශය වෝටර්ෂෙඩ් එක කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක මේ ආරක්ෂා කිරීමේ වගකීමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පනතින් ලැබිලා තියෙනවා. හැබැයි මේකේ ලංකාවේ ඔබ දන්නවනේ ආයතන ගණනාවක් තියෙනවා කියලා. එතකොට මේ ජලාධාර ප්‍රදේශ අයිති විවිධ ආයතන තියෙනවා. ඔබ නිරංග කිව්වා වගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී, එහෙම නැත්නම් වතු, ඒ වගේ විවිධ ආයතන තියෙනවා. එතකොට නමුත් විෂයක් හැටියට ගංගා ද්‍රෝණි කළමනාකරණයේ අයිති වෙන්නේ වාරිමාර්ග විෂයට. දැන් ඔබතුමිය බාධා කිරීමක් නෙමෙයි. දැන් විවිධ අමාත්‍යාංශවලට අයිති කියලා කිව්වහම ඒක පරිපාලනයට බාධාවක් නෙමෙයිද? එක අංශ එක දේවල් වලට අයිති වෙනවා. එක තැනකින් නෙමෙයිද මේවා නියාමනය වෙන්නේ? එක පැත්තකින් එහෙම හිතන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් බොහෝ දෙනෙක් සහභාගී වෙනවා කියන්නේ සවියක් කියලා හිතන්නත් පුළුවන්. බාධා වෙන අවස්ථාවක් නැත්තේ නෙවෙයි. නමුත් මනා කළමනාකරණයකින් මනා සම්බන්ධීකරණයකින් යනවා නම් මොකද අපි හිතමු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා එතන තියෙන කාර්යභාරය බොහෝම විද්‍යාත්මක කාර්යභාරයක්. වනාන්තර සුවිශේෂී විශේෂ ආරක්ෂා කර ගැනීම මේ වගේ දේවල්. නමුත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ගොඩාක්ම ප්‍රජාපාදක අමාත්‍යාංශයක්. අපි ගොවිතැනට වතුර දෙන්න තමයි සරලව කිව්වොත් තියෙන්නේ. එතකොට අර ඒ වගේ විෂය බෙදීමකුත් තියෙනවා. බාධා නොවන්නේත් නොවේ වෙන්නෙත් නොවේ කියලා තමයි කියන්න වෙන්නේ. දෙවෙනි කාරණේ අවම කරගෙන ඒක තමයි අපි සමාජයක් හැටියටත් අපි විෂමතා ගොඩක් මැද්දේ සමානාත්මතාව හොයනවානේ. ඒ වගේ අපිට මේක ගෙනියන්න. එතකොට මම කිව්වා ඒ වගේම ගම් අතුරු පාලනය අයිති වෙන්නේත් වාරිමාර්ග විෂයට.
එතකොට එහෙමනම් මේ ගංගා ද්‍රෝණී කළමනාකරණය කියන ජල සම්පත් කියන විෂයත් එක්ක තමයි මේ ව්‍යාපෘතිය ලංකාවට ලැබෙන දෙවනි ප්‍රධානයේ විදිහට තමයි එන්නේ හරිත දේශගුණ අරමුදලෙන්. පළවෙනි ප්‍රධානයේ එන්නේ පරිසර අමාත්‍යාංශය තමයි මේ අරමුදල හරහා සම්බන්ධීකරණය වෙන්නේ. නමුත් පළවෙනි ප්‍රධානය ලංකාවට ඩොලර් මිලියන 50ක ආසන්න ප්‍රධානය එන්නේ වාරිමාර්ග අමාත්‍යාංශයට පැවුගම් පොබුදුව ව්‍යාපෘතියට. දෙවනි ප්‍රධානයත් වාරිමාර්ග අමාත්‍යාංශයට තාම 2යි දේශගුණ අරමුදලෙන් ප්‍රධානයන් ලැබිලා තියෙන්නේ. හොඳයි අපි තවදුරටත් මේ ගැන වැඩි ගැඹුරක් ඇතුව කතා කරමු. දැන් විකුම් රාජපක්ෂ මහත්මයා තමයි දුම්බර හරිත සවිබාල ගැන්වීමේ ව්‍යාපෘතිය කියන මේ ව්‍යාපෘතියේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන විකුම් රාජපක්ෂ මහත්මයා. දැන් අපිට මූලික පැහැදිලි කිරීමක් කරන්නකෝ මේ ව්‍යාපෘතිය කරන්නේ මොන වගේ කලාපයකද ලංකාවේ මීට පාදක වෙච්ච මේ ව්‍යාපෘතිය ආශ්‍රිතව වැඩි යමක් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් ආයත් බොම් ස්තුතියි අපිව මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. එතකොට මේක ඇත්තටම පාදක වෙන්නේ අපි දුම්බර හරිත ව්‍යාපාරයේ සවිබාල ගැන්වීම ව්‍යාපාරය ගත්තාම ප්‍රධාන වශයෙන්ම අපි නකල්ස් කඳුකර ප්‍රදේශයේ සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම වැඩි යමක් අවධානය යොමු වෙන්නේ. හැබැයි අර මෙතුමිය අපේ අතිරේක ලේකම්තුමිය කිව්වා වගේ මේ ප්‍රදේශයෙන් වාරිමාර්ග ප්‍රධාන වාරිමාර්ග ක්‍රම සහ මහවැලි ගංගාවට ප්‍රධාන වශයෙන් ජල පෝෂක ප්‍රදේශයක් වෙනවා. එතකොට ඒ වාරිමාර්ග සහ මහවැලියෙන් පෝෂණය වන අනිකුත් දිස්ත්‍රික්කත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම වගේ පහත් බිම්වල තියෙන ප්‍රදේශත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා. එතකොට උඩු බිම් ප්‍රදේශ වශයෙන් මාත්‍රේ දිස්ත්‍රික්කයත් මහනුවර දිස්ත්‍රික්කයේත් කොටස් මේ ව්‍යාපෘතිය සම්බන්ධ වෙනවා. එතකොට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ඔබතුමාගෙන් දැන් මේ දුම්බර හරිත කියලා කිව්වහම දැන් අපි දන්න විදිහට ලෝක උරුමයක් හැටියට අයිති වෙන්නේ මේ ප්‍රදේශයේ පමණක් නෙමෙයි ඒ මධ්‍යම කඳුකර ඒ සමස්තය. එතකොට මේ සමස්තයෙන් වෙන් කරගෙන මේ දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘතිය කියලා විතරක් මේක විශේෂත්වයකින් හඳුන්වන්න ඇයි ඒක හේතු වෙලා තියෙන්නේ? ප්‍රධාන හේතුවක් තමයි අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මොරගහ කන්ද කළුණග වගේ ව්‍යාපෘතිවලට ප්‍රධාන වශයෙන් මම හිතන්නේ විශාල වශයෙන්ම ඒවේ ජල පෝෂක ප්‍රදේශයක් වෙන්නේ මේ දුම්බර ප්‍රදේශය, මේ නකල්ස් ප්‍රදේශය. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් අපි අර ලෝකුරුමයක් වශයෙන් ගත්තත් නකල්ස් ප්‍රදේශය, කඳුවැටිය සහ අපි හුඟක් වෙලාවට මේ ගැන හඳුනන්නේ මේක පරිසරමය අපි ජෛව විවිධත්වයෙන් ඉතාමත් ඉහළ ලෝකයේ විශේෂ ප්‍රදේශයක් වශයෙන් අපි පරිසරමය වශයෙන් තමයි දකින්නේ. හැබැයි ඇත්ත වශයෙන්ම ගත්තොත් අර මම කිව්වා වගේ මේක ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘති සඳහා ජල පෝෂක ප්‍රදේශයක්. අපි මේ ප්‍රදේශ ආරක්ෂා නොකරගත්තොත් ඉදිරියේදී ඇත්තටම අපේ වාරි ව්‍යාපෘති ඒ හරහා ජලය ලබා ගන්නා ගොවිතැන් ඒ වගේ වලට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ගත්තොත් දැන් අනුරාධපුරයේ පොළොන්නරුව ඒ වගේ දිස්ත්‍රික්ක කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ සහල් කෘෂිකර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන ප්‍රදේශ. ඉතින් අපි මේ වගේ ඉතා විශේෂ සුවිශේෂ ජල පෝෂක ප්‍රදේශයක් ආරක්ෂා නොකර ගැනීමෙන් ඇත්තටම සිදුවෙන්නේ අනාගතයේදී රටේ ආහාර සුරක්ෂිතභාවයටත් යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හොඳයි අපි එතනින් ආරම්භයක් ලබා ගන්නම් මට අවශ්‍යයි. දැන් දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘති උපදේශිකා ආචාර්ය නෙතුව වික්‍රමසිංහ මහත්මියට යොමු වෙන්නට දැන් මෙතුමා සඳහන් කරා ආරක්ෂා කරගත යුතුයි කියන කාරණාව. ඒ කියන්නේ ඇත්තටම අනතුරක් තියෙනවද? මොකක්ද ඒ අනතුර? අනිවාර්යයෙන්ම දැන් අපි දන්නවා මේ ව්‍යාපෘතිය දේශගුණික විපර්යාසයත් එක්ක ඉතාමත්ම සංවේදී මාතෘකාවක් ගෝලීයව ගත්තත් climate change කියලා අපි පොදුවේ හඳුනන්නේ. එතකොට ලෝකයේ දත්ත විශාල වශයෙන් තියෙනවා දශක ගණනාවක් තුළ මේ ගෝලීයව මේ දේශගුණික විපර්යාසය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපේ රටේ මධ්‍යම කඳුකරය කියන්නේ අපේ හදවත වගේ තැනක්. උතන තමයි ජල උල්පත් පෝෂණය වෙන සියල්ලක්ම හට ගන්න තැන. ඉතින් ඔය අපේ අධ්‍යක්ෂකතුමිය කිව්වා වගේම ගංගා ද්‍රෝණී 108ක් තියෙනවා. ඒකට මේවා පෝෂණය කරන්න පටන් ගන්න ওই තැන් වලින්. එතකොට දැන් අපි දන්නවා අද වෙනකොට මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳුවැටියත් ඇතුළුව විද්‍යාත්මකව සාක්ෂි සහ දත්ත පදනම් කරගෙන ෆොරස්ට් ඩයිබැක් වන වැස්ම කෙමින් හානියට පත්වීගෙන යනවා. අපේ අතින්
සිදුවෙන වන ගහනය අපි දන්නවා අද වෙනකොට වනවැස්ම සීග්‍රයෙන් අඩුවේගෙන යනවා කියලා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් සිදුවෙන වනවැස්මේ අඩුවීමත් ස්වභාවික කාරණාත් පදනම් කරගෙන එතකොට දැන් මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. දැන් මේක ලෝක උරුමයක්. ඒතකොට ලෝක උරුමයක් කිව්වහම කෙනෙකුට එහෙම ස්පර්ශ කිරීමේ හැකියාවක් නැහැනේ නීතිය මගින්ම. එහෙමත් තියෙද්දි මේක සිද්ධ වෙන්නේ කොහොමද? ඒකට ආරක්ෂාවක් නැද්ද? ලංකාව ඇතුලේ එහෙම වැඩපිළිවෙලක් නැද්ද? ලෝක උරුමයක් තමයි. ලෝක උරුමයක් වුණාට දැන් සංවර්ධනය කිරීමේදී අපි දැන් ඔතන ඔබතුමා අත ගැහිම කියන එකෙන් අපෙන් අහන්නේ සංවර්ධනයක් කියලාද නැත්නම් වනහානියක් වනවැස්ම ඉවත් කිරීම ඒක එතකොට ජාවාරමක් වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් යම් සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන්. මම අහන්නේ අපි සංවර්ධන ව්‍යාපෘති ගත්තත් ජාවාරමක් පැත්තෙන් ගත්තත් මේවට ස්පර්ශ කරන්න බෑ කියන දේ නේද ලෝක නීතිය අනුව අනිවාර්යයෙන්ම මම නකල්ස් ගැන විතරක් නෙමෙයි මම පොදුවේ ගෝලියව සහ ලංකාවේ සෙසු ප්‍රදේශත් අලලා තමයි ඒක ජෙනරලි කිව්වේ. නකල්ස් ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම මේවායේ දැන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රදේශ අයත් එක එක ආයතන තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒවා අයත්. ඒතකොට ඒවට නීති සහ ප්‍රතිපද ඒ දේවල් තියෙනවා. එතකොට මේ මම කියන්නේ සංරක්ෂණ ප්‍රදේශ සහ බෆර් zones මිනිසුන්ට ඉන්න පුළුවන් ප්‍රදේශ වගා කළ හැකි ප්‍රදේශ ඔය වගේ විදිහට භූමියත් වෙන් කළා තියෙන. ඉතින් මේ ඒ අනුව ක්‍රියාත්මක වෙන මිසක් වන වැස්ම කියන්නේ තියෙන සංරක්ෂක ප්‍රදේශයෙන් කපා හැරීම නෙමෙයි මම මේවා කරේ. එතකොට දේශගුණික විපර්යාස සිද්ධ වෙන්නත් මේ නකල්ස් කඳුවැටිය හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පමණක්ම නෙමෙයි. ලංකාවේ සෙසු එකත් සම්බන්ධ සමස්තයත් එක්ක සිදුවෙන බලපෑම් එක්ක තමයි ඒතකොට සංවේදී ඉතාමත්ම සංවේදී කලාපයක්. ඒකට ඒකේ ආරක්ෂාවක් තියෙන නීතිමය රාමු අත්ප්‍රේත සමහරක් වෙලාවට බවුන්ඩරි ඩිමාර්කේෂන් වෙන්න පුළුවන්. අපේ කෘෂිකර්මාන්තයත් එක්ක තියෙන ඒ රක්ෂිත ප්‍රදේශ එන්ක්‍රෝච්මන්ට් වෙන්න පුළුවන්. අපි දැනුමත්ම වනාන්තර කියන්නේ හායනය වෙන්න පුළුවන්, විභේදනය වෙන්න පුළුවන්. ඒ දේවල් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිද්ධ වෙනවා. ඉතින් ඔය දේවල් වල දැනට තියෙන තත්ත්වයක් දැන් ව්‍යාපෘති හරහා ප්‍රධාන වශයෙන් ඉදිරි මාස අවුරුදු 6 ඇතුළත මේවා හරියාකාරව දත්ත හරහා විද්‍යාත්මක ගණනයන් කිරීම තුලින් ඉදිරියට සංරක්ෂණය කරන්න හැකි පමණ වනවැස්ම ඇති කරන්න. මේවා ඇත්තටම මේ ආවට ගියාට මේ දත්ත එකතු කරලත් නැහැ. ඉතාමත්ම හොඳ අධ්‍යයනයකින් පසුව තමයි මේ අපිට ප්‍රතිපාදන ලංකාවට එන්නේ. කියන්නේ විද්‍යාත්මක පදනමක් මත සිදු කළ පරීක්ෂණ සහ නිරීක්ෂණ මත පදනම් වෙලා තමයි මේ ප්‍රතිපාදන එන්නේ. මට එතකොට දැන් අතිරේක ලේකම්තුමියකින්ද ඔබතුමිය නීති අංශයත් සම්බන්ධ නිසාවෙන් මේ නීතිමය කාරණාවක් දැන් අපේ රටේ ජනතාව මේ වගේ කාරණා පිළිබඳව දැනුවත්භාවය මම කියන්නේ සංවේදීකම නෙමෙයි දැනුවත්භාවය ප්‍රමාණවත් නැද්ද කියලා හිතනවා. මොකද දැන් මේ ලෝක උරුමයක් අපේ රටේ මම හිතන්නේ ලෝක උරුමයන් 8ක් පමණ තිබෙනවා. මේ දේවල් ගැන අපේ ජනතාව දැනුවත් නොවීම ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි එකින් එක විසඳගෙන යන පළවෙනි ප්‍රශ්නේ ඇයි එහෙම දැනුවත්භාවය අඩු? දැනුවත්භාවය අඩු වෙන්න හේතු කීපයක් බලපාන්න පුළුවන්. මම විශ්වාස කරන හැටියට මේ වගේ දැනුවත්භාවයක් දෙන්න හොඳම තැන තමයි ප්‍රාථමික අධ්‍යාපනය. මොකද උසස් අධ්‍යාපනයට වගේ යනකොට ළමයන්ගේ මනස හැඩ ගැහිලා යම් යම් විෂය කරුණු කෙරෙහිනේ. නමුත් සාමාන්‍ය ජීවන කුසලතා විෂයට මේ ලෝක උරුමයක් කිව්වොත් මේ වගේ දෙයක් ඒකට අපිට ඇවිදින්න විතරයි පාසටහන් විතරයි තියලා එන්න පුළුවන්. එහෙම නැතුව වෙන දේවල් කරන්න බෑ වගේ පුංචි පුංචි අදහස් දෙන්න ඕන ප්‍රාථමික අධ්‍යාපනයේදී කියලා මම විශ්වාස කරනවා. ඒ අඩිතාලම නොදුන්නොත් අර ලොකු වෙන කෙනාගේ දැනුම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඊළඟට මම හිතනවා මාධ්‍යවලිනුත් යම් කිසි මෙහෙවරක් ඉෂ්ට සිද්ධ විය යුතුයි කියලා මේ ගැන දැනුවත් වන්නට ලෝක උරුමයක් නම් කරන වෙලාවේදී ඒ ලෝක උරුමය තුළ ඒ ගම්මාන තියෙන්න පුළුවන්. ඒ වන විටත් ජීවත් වෙන දැන් මේ 1982 වගේ පස්සේ ඉඳලා මේ වෙනකන් තමයි මේ අවසානයේ වශයෙන් තමයි මම හිතන්නේ මේ මධ්‍යම කඳුකර කියන ප්‍රදේශයේ ලෝක උරුමයක් වෙන්නේ. එතකොට ඊට කලින් 1970 ගණන් වල වෙන 80 ගණන් වල වෙච්ච සම්මත වෙච්ච නීති රීති අනුව ගත්තොත් ගැටුමක් එනවා නේද මේ වගේ පරිපාලනයේ සම්බන්ධයෙන්? ඔව්. ඒකට මොකද්ද රජයක් වශයෙන් කරන්න පුළුවන්? එතන තියෙන මේ
අපේ පදනම තමයි ඒ වෙනවටත් ජීවත් වුණ අයට ඒක තුල කැමති අයට ජීවත් වෙන්නට අවස්ථාව දෙන එක. එතන නියාමනයක් තියෙනවා. අපි හිතමු ගෙයක් තිබුණා කියලා ඒගේ ලොකු කරලා හදන්න බෑ, වෙනස් කරන්න බෑ, ඉඩම ලොකු කරගන්න බෑ. නමුත් එයාට ඒ වනයේට හානියක් නොවන ආකාරයට ජීවත් වෙන්නට පුළුවන්. ඒක තමයි සරලව කිව්වොත්. හැබැයි පසු කාලීනව ඒ කියන්නේ දැන් සංචාරක ව්‍යාපාරය වගේ ගන්න. එතකොට දැන් නකස් ගත්තාම විශේෂ සංචාරක ආකර්ෂණයක් තියෙනවා. සතියන්තයක් ගත්තොත් මම හිතන්නේ කොළඹට වැඩිය ලොකු වාහන ට්‍රැෆික් එකක් තියෙනවා. හැබැයි මේක අවිධිමත්. එතකොට අපි විධිමත් විදිහට මේ සංචාරක ව්‍යාපාරය හඳුන්වලා දෙන්න. අපි හිතමු නකස් පාමුලට එන ඕනම වාහනයක් ඇවිල්ලා අතෙන්ට පරිසර හිතකාමී විදිහට ඇවිදගෙන යන්න. එහෙම නැත්නම් ඒ වගේ ක්‍රමවේද සකස් කිරීම අවශ්‍ය වෙනවා. අර විදිහට නකස් ප්‍රදේශයේ තුලටම වාහනයකින් යන කෙනෙක් හිතන්නට පෙළඹෙන්නේ නැහැනේ මේක ලෝක උරුමයක්. මේකේ ශබ්ද කරන්න හොඳ නැහැ. ඒ වගේ දේවල්. දැන් අපි ලෝකයේ අනෙක් රටවල් ගත්තොත් අපි උදාහරණ ඕන තරම් තියෙනවා ලෝකයේ. ඒ රටවල් වල ඒ ලෝක උරුමයන් සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්භාවයක් තියෙනවා සහ ඒ වගේ හොඳ සංචාරක ආකර්ෂණයක් සහ ආදායමක් ලබනවා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ. දැන් මේක ලෝක උරුමයක් නම් මේකට ජාත්‍යන්තර නීතියකුත් අදාළ වෙනවනේ එතකොට. එතකොට මේ සියල්ලම එකතු කරගෙන සංචාරක ව්‍යාපාරයක් දියුණු වෙන්නට ඕනේ. එතකොට මේ රාමුවක් ඇතුළට මේක ගේන්න මෙච්චර කල් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒක කවද්ද දැන් හරි සූදානම්ද මේක ගේන්න? දැන් අපි සූදානම්. මට ඒක ගැන හරියටම මේ වචනයක් කියන්න බෑ. ලෝක උරුමයක් කියලා ගත්තාම මේක ජෛව විවිධත්ව ලෝක උරුමයක් වගේම Man and Biosphere Reserve වගේම සංස්කෘතික ලෝක උරුමයකුත් තියෙනවා. දුම්බර රටා කියලා අහලා ඇති. ඒතර මේ දෙක අතිපිහිත වෙන ලෝකයේම තියෙන ඊටාම දුර්ලභ ගණේ ප්‍රදේශයක් මේක. එතකොට මේකෙදී මුල් කාලේදී කරඳමුංගෝ කාඩමන් වගාව කරලා තියෙනවා යටිරෝපණයක් විදියට වනාන්තරයේ යටිරෝපණය එලි කරලා කරඳමුංගු වගාව කරලා තියෙනවා මේ ජල පෝෂක ප්‍රදේශවල. හැබැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ නීති රීති ක්‍රියාත්මක කරලා මේ වෙනකොට 95%කටත් වඩා පවුල් එතනින් ඉවත් කරලා නැවත ස්වභාවික වන ආරක්ෂා කරමින් පවතිනවා. ඒ අමතර වශයෙන් අපි යටත් විජිත කාලයේදී තේ වගාවට යොමු කරලා තියෙනවා. එතකොට මේ තේ වතු ටික තාම තියෙනවා. එතකොට මේ ව්‍යාපෘතිය හරහා මේ දැන්ට තියෙන වනාන්තරය ආරක්ෂා කරගැනීම මේ වගේ තේ වතුත් වඩා හිතකර විදිහට ජල පෝෂක විදිහට ආරක්ෂා කර ගැනීම කියන එක දෙක ගැනම අවධානය යොමු වෙනවා. මොකද අපේ ප්‍රජාපාදක මේක ව්‍යාපෘතියක්. ඒතකොට ප්‍රධානම කණ්ඩායම් තුනක් ඉන්නවා අපිට මේ ප්‍රජාව. ඉහළ නිම්නවල ජීවත් වෙන ග්‍රාමීය ජනතාව, මේ වතුකරය ආශ්‍රිතව ඉන්න වතු ජනතාව සහ අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල ආදී පහළ නිම්නවල වගා කටයුතු වල යෙදෙන ගොවි ජනතාව. ඒතකොට මේ තුන් ආකාරයක අපි ඒ තුන් ආකාරයකින් මේ පිරිස අමතන්නට ඕනි මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න. හොඳයි. තුන් ආකාරයේ පිරිස අමතනකොට දැන් විකුම් රාජපක්ෂ මහත්මයා දැන් මේකට යම් මූල්‍ය ප්‍රතිපාදන වියබරක් තියෙනවා. දැන් මේක සම්පාදනය කළ දෙන්නේ කවුද? ශ්‍රී ලංකාවේ රජයද එහෙම නැත්නම් වෙනත් ආයතනද? කොහොමද මේ සම්බන්ධයෙන් මේකට ආධාර උපකාර කරන්නේ කවුද? ඒ වගේ තොරතුරු කොහොමද? එතකොට අර මේකට ප්‍රධාන වශයෙන්ම ආධාර ලැබෙන්නේ ගෙවීමට අවශ්‍ය නොවන ආධාරයක් වශයෙන් හරිත කාලගුණ විපර්යාස පදනමින් කියන්නේ හරිත දේශගුණ පදනමින් ඒක අපි ඉංග්‍රීසියෙන් ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩ් එක අරමුදල ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩ් එකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රධානයක් ණයක් නොවේ ග්‍රාන්ට් එකක් හරි අපි ඉංග්‍රීසියෙන් කියවන රීපේමන්ට් එකක් කරන්නේ නැති ග්‍රාන්ට් එකක් හැටියට තමයි හම්බ වෙන්නේ. එතන ඩොලර් මිලියන 39.7ක් හම්බ වෙනවා. ඒක එකවර නොවේනේ. එකවර නොවේ. ඒක ඉතින් මේ ව්‍යාපෘතියේ කරන වැඩ කටයුතු වල සාර්ථකත්වයේ මත පදනම්ම තමයි වාරික වශයෙන් ලැබෙන්නේ. එහෙමද? ඒක වාරික වශයෙන් වාර්ෂික වශයෙන් ලැබෙන්නේ. ඒකට එතකොට වාර්ෂිකව ලැබෙන මුදලෙන් යම්කිසි කටයුතු ප්‍රමාණයක් තියෙනවා නිම කළ යුතුය. ඒක නිම කිරීමේ ප්‍රගතිය අනුව තමයි ඊළඟ වර්ෂයේ මුදල ලැබෙන්නේ. මේක වර්ෂ 6ක
ව්‍යාපෘතියක්. හැබැයි ඊට අමතරව ශ්‍රී ලංකා රජය විසිනුත් ඩොලර් මිලියන 9ක තව ප්‍රතිපාදන මේ ප්‍රොජෙක්ට් එකට මේ ව්‍යාපෘතියට එකතු කරලා තියෙනවා. ඒක සමස්තයක් වශයෙන් ගත්තාම ඩොලර් මිලියන 49ක වගේ මුදලක් ප්‍රතිපාදන මේකට යෙදෙනවා. ඒක අර වර්ෂ 6 තුල තමයි ඒ ප්‍රතිපාදන ටික මේකට යෙදවෙන්නේ. එතකොට වසර 6ක් අවසානයේදී මේක තියෙන්නට බලාපොරොත්තු වෙන්නේ කොතනද කියන කාරණාව පිළිබඳව විද්‍යාත්මකව පදනම් වෙච්ච දක්ත තිබෙනවාද? අපි දැන් ඉන්නේ මෙතන වසර 6ක වැඩසටහනකින් පස්සේ මෙන්න මෙතෙන්ට අපි එනවා කියලා සංඛ්‍යා දත්ත මත පදනම් වෙච්ච සැලැස්මක් තියෙනවද? ඔව්. එතකොට ඇත්තටම මේක අපි මේක ව්‍යාපෘතිය අපි කියන්නේ ඩිසයින් කරනකොට ඒක සැලසුම් කරන අවස්ථාවේදී ඇත්තටම මේක සලකලා තියෙන මේක රටට එන ආයෝජනයක් වශයෙන් ඇත්තටම මේක ඇත්තටම අපි පරිසරයත් ඒ පරිසරයට වාසය කරන ප්‍රජාවෙත් කරන ආයෝජනයක් ඇත්තටම. එතකොට මේ වර්ෂ 6 ඉවර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා පරිසරයේ වශයෙන් උත් ප්‍රජාව වශයෙන් උත් ඒගොල්ලොන් ඒ කියන්නේ පරිසරයේ පද්ධතියේ තියෙන ගුණාත්මක භාවය දියුණු වීමත් ප්‍රජාවගේ ආර්ථික තත්ත්වයේ දියුණු වීමත් කියන පදනම් දෙකක් දෙකම මට සමා වෙන්න දැන් ප්‍රජාව කිව්වට පස්සේ දැන් මේ නකල්ස් කියන ප්‍රදේශය ආශ්‍රිතව ලක්ෂ 10ක් 13ක් වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවද? මම ගාව හරියටම සංඛ්‍යා දත්ත නැහැ. හැබැයි අපි ව්‍යාපෘතිය තුලින් මුළු ව්‍යාපෘතිය තුලින් අප අර මම ඉස්සෙල්ලා කියපු සියලු දිස්ත්‍රික්කම ගත්තාම අපි ලක්ෂ 13ක වගේ එකතුවක් මේ ව්‍යාපෘති හරහා සම්බන්ධ කරගෙන ප්‍රතිලාභීන් බවට පත් කර ගැනීම සිදු කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මේ සංවේදී කලාපය ආරක්ෂා කර ගැනීම කියන කාරණා දෙක එකට කර ගැනීම අනිවාර්යයෙන්ම විද්‍යාත්මක කාරණාවක් වන්නට ඕනේ නැතුව මේක කරන්නට බෑ. දැන් ලෝකයේ අනෙක් රටවල එහෙම වෙලා තියෙනවා. බ්‍රසීලිය වගේ රටක් ගත්තොත් ඒ වගේ රටවල මේ කලාපවල කොහොමද ජනතාව ජීවත් වෙන්නේ කියන දේ ගත්තොත් දැන් අපේ රටේ එහෙම විද්‍යාත්මක සැලැස්මක් සකස් කරලා දැනට තියෙනවද? කලිනුත් ක්‍රියාත්මක වුණාද? මගේ දැනුමට ඇත්තටම මම රජයේ විසින් දියත් කරන හරිත ව්‍යාපෘතියක් වශයෙන් මම මේ පළවෙනි වශයෙන් සම්බන්ධ වෙන්නේ. මීට පෙර යම් එක තැන්වල අපි සාමාන්‍යයෙන් දකිනවා ඇත්තටම රජය විසින් කියන්නේ මේක පරිසරයත් සම්බන්ධව විද්‍යාත්මකව ඒකේ දැනුම තියෙන විශේෂඥයින් සම්බන්ධ කරගෙන ලංකාවේ මේ වගේ වැඩසටහන් බොහොමයක් කරනවා ඇත්තටම. දැන් අපි ඇත්තටම වශයෙන් ගත්තොත් ඒ ජනතාවගේ ප්‍රජාවගෙන් ලැබෙන දායකත්වය කොහොමද මේ තමන් ජීවත් වෙන මේ සුවිශේෂී කලාපේ? ඒ කියන්නේ එක පැත්තකින් මේක මං හිතන්නේ අභිමානයක්නේ. තමන් ජීවත් වෙන්නේ ලෝක උරුමයක් ආශ්‍රිතව කියන කාරණාව. ඒ අභිමානයත් එක්ක ඒක ආරක්ෂා කරගැනීමේ වගකීමකුත් ඔවුන්ට තියෙනවානේ. ඔවුන් ඒකට කැපවී සිටිනවද? ඒ ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවද? ඒ පිළිබඳව මොකක්ද ඔබගේ අධ්‍යයනය? ඇත්ත වශයෙන්ම අපි පොඩ්ඩක් එක අපි ස්ටෙප් බෑක් එකක් ගත්තොත් ඇත්තටම අර මෙතුමියත් කිව්වා වගේ ඉතාමත් පාරම්පරික වශයෙන් ගම්මාන මේ ප්‍රදේශවල තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක කල්චරල් හෙරිටේජ් එකක් වශයෙන් අපි සැලකිය යුතුයි. ඉතින් ඇත්තටම දැන් අපි මේ සාමාන්‍යයෙන් සාකච්ඡා වෙනවා තිරසාර සංවර්ධනය ඔය වගේ අපි මේ ගෝලීය වශයෙන් අලුතෙන් නාම යෙදෙන එක අපි කියනවා සස්ටේනබල් ඇග්‍රිකල්චර් කියයි රීජනරේටිව් ඇග්‍රිකල්චර් කියයි. හැබැයි අපි සංස්කෘතියක් වශයෙන් ඇත්තටම මේ ප්‍රදේශවල අදට වෙනකනුත් මේ සමහර ගම්මාන ප්‍රජාවල් වල ඇත්තටම පරිසරයත් සමග පරිසරයට ගෞරව කරමින් පරිසරයේ කියන්නේ කස්ටෝඩියන්ෂිප් එකක් හැටියට ඒක සංරක්ෂණය කරගන්න ඇත්තටම යහපත් අපිටත් ඉගෙන ගන්න පුළුවන් අපිටත් ඇත්තටම මේ අපි කියන්නේ අපි ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එක. ඒක ඇත්තටම අපි බුද්ධිමය දේපලක්. ඔව් ඒක අපි ඇත්තටම මේක මේ ප්‍රොජෙක්ට් එක හරහා අපි ඇත්තටම අවධානය යොමු කරන ප්‍රධාන දෙයක්. අපිට සමහර ඇත්තටම කියන්න සමහර ලාවට අපිට පිට රටින් ලොකු විද්‍යාත්මක අද ගේන දේවල් ඇත්තටම පොඩ්ඩක් ඒවා ඇතුළට අධ්‍යයනය කළාම අපි ළඟ ඒක තිබ්බා. අපි ගාව මේ තිබ්බ සංස්කෘතික මේ වශයෙන් පෞරාණික වශයෙන් ඇත්තටම සමහර මේ වගේ නකල්ස් වගේ සමහර ප්‍රජාවන් අදට වුණත් ඒ ජීවත් වන රටාව තුළ ඒවා තියෙනවා. ඉතින් මේ අපි මේ ව්‍යාපෘතිය හරහා ඇත්තටම දැන්
පිටරණුත් අපි ගේන්න හොඳ දේ සමග අපේ ලංකාවෙත් මේ ප්‍රජාවන්ලගේ තියෙන ඒ හොඳ ගුණාත්මක ක්‍රමවේද සංස්කෘතිකමය ලක්ෂණ එකතු කරලා තමයි අපි මේ වැඩසටහනට අවතීර්ණ වෙන්නේ. එතකොට ඇත්තටම අපි දකිනවා ඒ ප්‍රදේශවල යම් යම් ප්‍රජාවල් වල ඇත්තටම ඒගොල්ලන්ගේ ආඩම්බරයක් තියෙනවා. අපි ගිහින් කතා කළාම ඒගොල්ලෝ කියන්නේ අපි මේ ප්‍රදේශය මෙහෙමයි ආරක්ෂා කරන්නේ. සාමාන්‍යයෙන් කියන මහත්තයා අපි මේ ගහෙන් ගෙඩියක් ගත්තොත් අපි තව කාලයකට ගෙඩියක් ගන්නෑ. ඇයි ඒ ගහ වුණත් ඒ ගහක් සාමාන්‍යයෙන් පළදාවක් ඒ ඵලයක් එන්නේ ඒ ගහේ පැවැත්ම ඊළඟ මේ ජෙනරේෂන් එක වෙන්න අපිත් ආරක්ෂා වෙන්න. දැන් ඔතනදී මට මතුවෙච්ච දෙයක් මේක හරිද දන්නේ නැහැ. ඒ කියන්නේ ඔය පරිසර පද්ධති විනාශ කරන්නේ අනිවාර්යෙන්ම ඒ ප්‍රදේශයේ ප්‍රජාව නෙමෙයි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම පිටින් ගිය අය තමයි ඔක විනාශ කරන්නේ. බොහෝ දුරට එහෙම අත්දැකීමක් තියෙනවා. දැන් නෙතු වික්‍රමසිංහ මහත්මයා මේ දැන් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත්තොතින් දැන් මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්න තියෙන එකක්ද එහෙම නැත්නම් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින එකක්ද? මෙතුමා කිව්වා වසර 6ක ව්‍යාපෘතියක් කියලා. මේක සැලසුම් කරේ කොයි කාලෙද? දැනට මොකද්ද මේකේ තත්ත්වය? සැලසුම් කරලා අධ්‍යයනයන් කෙරලා තියෙන්නේ 2018 වර්ෂය වගේ කාලයක තුල. නමුත් දේශපාලනික වෙනස්වීම් සහ ඒවත් එක්ක සහ රටේ තිබිච්ච තත්ත්වයක් එක්ක 2023 ජනවාරි තමයි අපේ රටට අගෝස්තු මාසය වෙනකොට තමයි අපිට මුලින්ම ආධාර ලැබෙන්නේ. ඒ හරහා දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතියක්. දැන් ක්‍රියාත්මකයි. ඔබතුමේ කලින් හොඳ අදහසක් පළ කළා. මම හිතන්නේ ඒක ගැනත් අපේ රටේ වැඩි දැනුවත්භාවයක් නැති නිසා වෙන්න මේ මොහොතේ මම හිතුවා ඒ ගැන යම් දැනුවත් කිරීමක් එක්ක ගියොත් හොඳයි කියලා. ඒ කියන්නේ ක්ලයිමේට් චේන්ජ් කියන කතාව පිළිබඳව කතා බහට ලක් වුණා. මේ වගේ සංවේදී කරුණු ගැන එක්ක අපේ රටේ ජනතාව දැනුවත් කරන්නේ නැහැ, එක්ක දැනුවත් වෙලා නැහැ. නමුත් මේකේ තියෙන භයානකකම අඩු වෙන්නේ නැහැනේ අපි නොදැනුවත්ව හිටියා කියලා. පෘථිවිය බිහි වෙලා අවුරුදු බිලියන 4.5ක් වුණාට පහුගිය අවුරුදු 200 මිනිස් ක්‍රියාකාරකම් තමයි මේකට ඍජුවම බලපාලා තියෙන්නේ. දැන්වත් මේක නැවැත්තුවොත් තමයි 2050 දී අපිට යම් මට්ටමකට එන්න පුළුවන්. මේ ගැන ජනතාව දැනුවත් නැහැ නේද? මොකද්ද ඒකට කරන්න ඕනේ? ජනතාව කියන අපේ රටේ ඇත්තටම දැනුවත් භාවය ගොඩාක් අඩුයි. ඒකේ හොඳම මේ උදාහරණය තමයි එහෙම දැනුවත් වුණා නම් මෙම් පරිසර විනාශ වෙනවද කියන එක. එතකොට ඇත්තටම මේ තියෙන මේ කියන්නේ ඒ හරහා අපි පරිසරය වැඩි ඕනේ අපේ වර්ෂාවේ පැටර්න්ස් වෙනස් වෙලා තියෙන විදිහ අපි අධ්‍යයනය කරලා. දැන් මේ වෙනකොට අපි ඒක අත්දකිනවා. ඒ දේවල් සහ වැස්ස වහින්න වනවැස්මක් ඕනේ සරලව. ඒවා තමයි කියන්නේ අපේ ජල චක්‍රය අපේ දරුවන්ට අර ඊතල ඇඳලා අපේ පරිසරයේ පොතේ කියන වාෂ්ප වෙනවා උඩට යනවා ඔහොම කියලා. හැබැයි ඇත්තටම දරුවෙක්ට එළියට ගිහිල්ලා මේ වර්ෂාව වැහි බලාකුළු ඇති වෙන්න අපිට වනවැස්මක් ඕනේ. එතකොට ඒ සරල ක්‍රියාදාමයේ සංවේදීත්වය සහ ඒ දේශගුණික විපර්යාස අපේ කැලේ නැති වුණොත් වෙන හානිය සහ ප්‍රධාන වශයෙන් අනිත් මම දකින කාරණාව තමයි මිනිස් ගහණය වැඩිවීම. අපි ගස් කොළන් කපනකොට අපි සහජීවනය ගැන කතා කරන්නේ නැහැ. අපි විතරක් නෙමෙයි මේ රටේ හෝ ලෝකයේ ජීවත් වෙන මිනිස් විතරක් නෙමෙයි. ඒකේ ශාක ජීවීන් ප්‍රජාවක් ඉන්න ඕනේ. ඉතින් ওই බැලන්ස් එක ගැන අපි කොච්චර තාක් දුරට සංවේදීද අවබෝධයෙන් වැඩ කරනවද? එතකොට පාසල් පද්ධතිය හෝ එතනින් එහාට තෘතීක අධ්‍යාපනය ගත්තත් එතනින් තමයි මම දකින විදිහට පුංචි දරුවෙක්ගේ තියෙන අත්දැකීම් හරහා බිහි වෙලා ඒ දැනුවත් වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඕක අපේ රටේ අධ්‍යාපනය. හොඳයි. ඒ කියන්නේ ඒ සියලු දේ පිළිබඳව දැනුවත් කරන්න හොඳම වෙලාව මේකයි. අපි දැන් වෙලාව බලලා මේ කතාවත් එක්ක නැවතත් එකතු වෙමු. පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. දැන් අපි කතා කර හිටපු මාතෘකාවෙන් වෙනස් දෙයක්මත් නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් අපිට තර්ජනයක් තියෙන දෙයක්. මොකද අපි දූපතක්. මේ විදිහට මේ ක්ලයිමේට් චේන්ජ් එක සිද්ධ වුණොත්, ගෝලීය උණුසුම වැඩි වුණොත් මම හිතන්නේ තව 2050 වගේ වෙනකොට සෙන්ටිමීටර 20කින් විතර මුහුදු ජල මට්ටම වැඩි වුණොත් දූපත් නැති වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ලෝකෙ තිබ්බ දූපත් නැති වෙන්න පුළුවන් මේ සිතියමින්. අපිටත් අවදානමක් තියෙනවා. ඉතින් මේ ජනතාව වෙනස් වුණේ නැත්නම් අද අපිට මේක තව කවදා විසඳන්න වෙයිද දන්නේ නැහැ. මේක ගෝලීයව අපි හිතුවත් අපේ රට හරි පොඩි දූපතක්. ඒතර මේ ගෝලීය උණුසුම හෝ දේශගුණික පරය සඳහා අපේ රටෙන් වෙන ඇත්තටම ඉමිෂන්ස් බලනකොට
දියුණු රටවල් වල කම්බස්ටන් එකත් අපේ දායකත්වය ඉතාම අඩුයි. හැබැයි අපිට බලපෑම අඩු නෑ. ඔව්. නමුත් ඒක අපිට තාප්පයක් ගහලා ඒ දේවල් කරන්න බෑ. එතකොට එහෙමනම් ඒවට අපි මම හිතන්නේ වැඩිම දායකත්වයක් ඔකට වෙන්නේ කාර්මික විප්ලවයේ සිදු වෙච්ච යුරෝපයෙන්. යුරෝපය සහ චීනය දැන් දියුණු වෙනවත් එක්කම කාර්මික කම්බස්ටන් වැඩි රටවල් දියුණු රටවල් ඒවට ඇත්තටම මේ වගකීම යුතුයි. ඒතකොට ඒවට තමයි න්‍යායයන් එකතු වෙලා ඒතකොට රටවල් එකතු වෙලා මේ සඳහා මේ අවුරුදු 50කින් අහවල් දෙ කරනවා මේ දේවල් කරනවා කියලා කියන්නේ. ඒකත් එක්ක අපි දැනුවත් වෙන්න ඕනේ. මම කියන්නේ ගෝලීයව ඕක ගත්තොත් ඒක ගෝලීය ප්‍රශ්නයක්. එතකොට ඒ වයින් ඉෆෙක්ට්ස් අපිට එනවා. අපේ රටේ අපි දැනුවත් නැහැ. මම කියන්නේ සරල දේවල් අපේ රටේ කියන්නේ පරිසරය සුරකින්න, වනවැස්ම ආරක්ෂා කරන්න, ඒ දේවල් පිළිබඳව දැනුවත් වීම at least අපේ රටේ සංරක්ෂණය සහ ඒ දේවල් ගැන අවබෝධයක් ඇති කිරීමට අපි අත්‍තරම පාසලෙන් පටන් ගන්න ඕනේ, දරුවන්ගෙන් පටන් අරගෙන ඉස්සරහට යන්න ඕනේ, දැනුවත් වෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියන එක අවශ්‍යයි. දැන් ওই විද්‍යාත්මකව ওই කාරණා සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ දවස්වල අපි වර්ෂාවේ යම් කියන්නේ මීට අවුරුදු 10කට දශකයකට විතර කලින් තිබ්බ රටාව නෙමෙයිනේ දැන් අපි අත්විඳින්නේ පසුගිය සතිය ගත්තත්. එතකොට ඒ වගේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න බලපෑම ඇති වෙලා තියෙන මේ අපේ රටේ සිදුවෙච්ච ක්‍රියාවන් වල ප්‍රතිඵලයක්ද ලෝකෙමද? නෑ. ඒක අනිවාර්යයෙන්ම ගෝලීය වෙනස්කම් සිදුවන අපි දන්නවා චීනය සහ තාමත් දියුණු රටවල් වලට අද වර්ෂාව පාලනය කරන්න පුළුවන්. ඔව්. සිල්වර් අයඩයිඩ් ටිකක් ගිහිල්ලා අහසට ගැහුවොත් වර්ෂාව එතන ඇති කිරීමත් නියං කාල පාලනය කරන්නේ දුබායි ධනවත් රටවල් දේශගුණික ඒ තමන්ට කාලගුණය පාලනය කරනවා. එතකොට වලාකුළක් කියන්නේ මේ අපේ රටේ උඩින් විතරක් ඇති වෙන එකක් නෙමෙයි. එතකොට මුළු රටකම අපේ සාගරය 4න් 3ක ප්‍රමාණයක් වර්ගඵලයක් තියෙනවා. ගොඩබිම ඉතාමත්ම අඩුවෙන් තියෙන්නේ. ඒතර ඕකත් එක්ක උෂ්ණත්ව උත්තර ධ්‍රව දක්ෂිණ ධ්‍රවය සිදුවෙන විපර්යාසات එක්ක තමයි අපේ මේ දූපතේ ඔය තියෙන ඉෆෙක්ට්ස් ඇති වෙන්නේ. ඒතර මේක ගෝලීයව බලපාන දෙයක්. අපේ රටේ විතරක් සිදුවෙන දෙයක්. ඒකදී මේ වික්‍රමසිංහ මහත්මයා මේ දැන් පහුගිය අවුරුදු ගණනාවක්ම මේ ගම් වතුර ප්‍රශ්නයට ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව නතු වුණා. ඒකෙදි ඇතැම් විද්වතුන් කිව්ව කතාවක් තමයි මේ වනාන්තර ගහණය අඩුවීම නිසා සති දෙකකින් ගංගාවට එකතු වීමට නියමිත ජලය දවසකින් දෙකකින් එකතු වීමේ ප්‍රතිඵලය නිසා තමයි මේ ගම් වතුර ඇති වෙන්නේ කියලා. ඔබතුමිලට ඒ වගේ විද්‍යාත්මක අධ්‍යයනයක් තියෙනවද? මොකක්ද ඒ සම්බන්ධ තොරතුරු අපි දැනගන්න කැමතියි. ව්‍යාපෘතිය හරහා නැති වුණත් දෙපාර්තමේන්තුව හරහා තියෙන දත්ත දේශගුණික අපේ කාලගුණ දෙපාර්තමේන්තුවේ දත්ත තියෙනවා එක ආයතනවල දත්ත වුන් එක්රැස් කරන විද්‍යාත්මක පදනමක් මත. එතකොට ඒවා ටික අපිට ඇනලයිස් කරගෙන යනකොට උනත් සරලව මේ දේවල් ගම්ම්‍ය වෙනවා. එතකොට මේ සරලව නකල්ස් මම උදාහරණයක් ගන්නම්. නකල්ස් කඳු වැටියේ පහුගිය දවස්වල තිබිච්ච සංවර්ධන ව්‍යාපෘති හරහා මේ විධිමත් සංවර්ධනය ක්‍රියාදාමයන් නොවීම හේතු කොටගෙන සමහර වෙලාවට අපි අද වුණත් කොළඹ වුණත් කාණු පද්ධතිය දකිනවා. ඒවා කොන්ක්‍රීට් බැරියර්ස් දාලා තමයි තියෙන්නේ. ඒකට ඒක හරහා පස්සට උරා ගන්න උකහා ගන්න තියෙන වතුර උකහා ගන්න දෙන්නේ නැතුව පොළොවට යන්න තියෙන මේ අපේ ග්‍රවුන්ඩ් වෝටර් යන්නේ නැතුව කෙලින්ම කොන්ක්‍රීට් මේක හරහා කාණුව හරහා ගඟකට ගේනවා. එතකොට අර තෙතමනේ ස්පොන්ජ් අපේ මම කිව්ව හදවත කියලා අපේ සෙන්ට්‍රල් හයිලන්ඩ්ස් කියන කොටස ඒ ප්‍රදේශවල කැලේ තිබුණා නම් මුල් තිබ්බා නම් වතුර ටික පොළොවට ගිහිල්ලා අපේ උල්පත් කොම වලට වතුර අවශ්‍ය හම්බ වෙලා එතන ශාස්ත්‍රීය වෙනවා. නමුත් අපේ මේ ක්‍රියාත්මක සිදුවන සංවර්ධන විධිමත් අවිධිමත් ක්‍රියාදාමයන් හින්දා දැන් ඔය මේ අපේ ගම් වතුර ඇතිවීමට වර්ෂාව කඩා වැටීමම පමණක් නෙමෙයි අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති අවිධිමත් විදිහට අපේ දැන් පහුගිය දශකය තුළ සිදු වුණා ඉදිකිරීම්. ඒකට ඒවා විධිමත් නොවීම තුළ සෑහෙන ප්‍රශ්න රට තුළ ඇති වුණා. දැන් අතිරේක ලේකම්තුමිය අපිට සංවර්ධනය කිව්ව ගමන් එකපාරට ඔළුවට එන්නේ කොන්ක්‍රීට් ඉදිකිරීම් ලොකු තට්ටු නිවාස ඉතාමත්ම පිළිවෙලට තියෙන පාරවල් කාපට් පාරවල් කොන්ක්‍රීට් පාරවල් මේ වගේ එකක්. දැන් ඒ වුණාට අතිරේක ලේකම්තුමිය ඔබතුමිය පරිපාලන නිලධාරියක් විදියට දැන් අපේ රටේ තියෙන රාජ්‍ය තාන්ත්‍රයේ වේවා ගහක්
තියෙනවා නම් පාරක් අසල පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් මේ ගහ ඉවත් කිරීම සම්බන්ධයෙන් ලොකු කැක්කුමකින් කතා කරනවා මේ ගහ හිසරදයක් විදියට කතා කරනවා දැන් මේවා ප්‍රශ්න නෙවෙයිද මේ දේශගුණික විපර්යාසත් එක්ක යද්දි සංවර්ධනය කොහොමද මේ හරිතමය සංවර්ධනයක් පැත්තට අපි ගෙනියලා ගන්න. ඔව් නිරංග ඇත්ත වශයෙන්ම ගහක් කියන එක කරදර ඒක මේ කරදරයක් විදිහට බොහෝ දෙනෙක් දකිනවා ගහ කපීම තමයි දකින්නේ. හැබැයි ඒ අයම තමයි වාහනයක් පාක් කරන්න ගියත් ගහක් යට පාක් කරන්න මේ හොයන්නෙත් ඒ අයමයි. ඉතින් මේක මේ ඇත්තටම අපි සාක්ෂරතාවය අතින් ඉතා ඉහළ රටක් වුණාට මේ කියන්න වූ පාරිසරික සාක්ෂරතාවය එහෙම නැත්නම් අනිකුත් කරුණු කාරණා පිළිබඳ සාක්ෂරතාවේ ගැටලුවක් තියෙනවා. අකුරු කියවන්නට ලියවන්නට දැන ගැනීම පමණක් දෝ කියලා හිතෙනවා සමහර අවස්ථාවලදී. අර නෙතු අවසන් කරපු තැනින් මම චුට්ටක් පටන් ගත්තොත් අපේ වර්ෂාව විදියට පොළවට පතිත වෙන ජලය කීප ආකාරයකට එතනින් ඉවත් වෙනවනේ. එකක් මතු පිටින් ගලන් යන කොටසක් කිඳා බහිනවා. තවත් කොටසක් වනාන්තර ආවරණයේ හින්දා ගහ දිගේ හෙමින් ඇවිල්ලා කිඳා බහිනවා. ඉතින් මේ ක්‍රම ආකාරයටම කිඳා බැස්සොත් තමයි අපිට මේ අපේ භූගත ජලය කියන්නේ භූගත ජල ප්‍රමාණය මත තමයි ගංගාවක ජල ප්‍රමාණය බොහෝ දුරට රඳා පවතින්නේ. ඒ කියන්නේ අපි දැන් අද දැක්කොත් අද වැස්සොත් ගඟ පිරී ඉතිරි යන සතියකට විතර පස්සේ ආපහු ගඟ හිඳිලා. එහෙනම් අර හෙමින් එන උල්පත් ජලය ගඟට එන්නේ නැහැ. ඒ කියන්නේ පසතුලට මේ ආචාර්ය නෙතු කිව්වා වගේ පසතුලට කිඳා බැසීම විශාල වශයෙන් අඩු වෙලා තියෙන එකක් ওই කොන්ක්‍රීට් ආස්තරණ යෙදීම. අපි පසු කාලෙන් මෑත කාලේ නම් පොඩ්ඩක් ඒක වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ අර ඉන්ටර්ලොකින් ගල් හදලා පොඩ්ඩක් කිඳා බහින්න අවස්ථාව දීලා තියෙනවා තනිකරම කොන්ක්‍රීට් නැතුව. නමුත් අර නවදිල්ලිය වගේ රටක් ගත්තාම 100% වැසි ජලය පොළොව තුලට කිඳා බහින්න ක්‍රමවේද හදලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ ගෘහ නිර්මාණ ආකෘතියක් අනුමත කිරීමේදී මේ සැලැස්මේ තියෙන්න ඕන වහලට වැටෙන සියලුම ජලය පොළොවට කිඳා බහින ක්‍රමයක්. එතකොට මතු පිට ගලා යාම අඩු වෙනකොට පස සෝදා යාම අඩු වෙනවා. ජලාශ ගොඩවීම ඒ තුලින් අඩු වෙනවා. පසක් හොදාගෙන යනවා කියන්නේ ඉතින් ඒක මේ ඇත්තටම අපිට හරිම දුක හිතෙන්න ඕන දෙයක්. කිරිපාට වතුර ගඟක යනවා කියන්නේ කන්දක් හොදන් ගියාම ආයේ කවදාකවත් ඒක අපිට හදාගන්න බැහැනේ අපේ ජීවිත කාලයක්. ඒතකොට මේවා මේ ව්‍යාපෘතියේ අරමුණු තුනක් ඔස්සේ ක්‍රියාත්මක කරන පළවෙනි එකේදී පස සහ ජලය කළමනාකරණය කියන්නේ. ඒ කියන්නේ අපිට ජලයේ ගුණාත්මය සහ ප්‍රමාණය දෙකම ආරක්ෂා කරන්න අනාගත පරපුර වෙනුවෙන් අර කියපු ගංගා දොරණි හතරේ කලාඔය මීඔය යාන්නොය අඹන්ගඟ කියන ප්‍රධාන ගංගා ආශ්‍රිතව තියෙන ප්‍රදේශය. එතකොට මේ ගුණාත්මය ආරක්ෂා කිරීමේදී අපිට අර පස සෝදාගෙන යාම කියන එක ගැන විශාල අවධානයක් යොමු කරන්න තියෙනවා. නිරංග මුලින්ම හුව කොහොමද මේ වාරි මාර්ගයට මේ ව්‍යාපෘතිය සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට අපේ ජලාශ ගොඩවීම කියන එක අද උදේ මේ ජනාධිපතිතුමාගේ කාර්යාලෙත් මේ පිළිබඳ රැස්වීමක් තිබුණා. ජනාධිපතිතුමා ප්‍රශ්නයක් ඇහුවා මේ රන්දෙනිගල රන්ටැඹේ වෙනකොට මේ වෙලාවේ ධාරිතාවය කොපමණද කියලා. එතකොට ලැබුණ පිළිතුර තමයි 142ක් අඩු වෙලා කියලා. නමුත් වසර 2300කට පිටින් ඉදි කරපු සමහර වැව් එම ධාරිතාවයෙන්ම අදටත් ක්‍රියාත්මකයි. එතකොට මේ දශක කීපයකට පෙර ඉදි වුණ වික්ටර් රන්ටැඹේ රන්දෙනිගල 142කින් ධාරිතාවය අඩු වුණා කියන්නේ අර පස්කඳ සියල්ල හොදගෙන ඇවිල්ලා එතන තැම්පත් වෙලා. ඒක ඉතින් අපි දෙවරක් තුන්වරක් නෙවෙයි දසවරක් හිතන්න ඕන කාරණයක්. ඒ කිහිප වතාවක් හිතන්න ඕන කාරණාවක් කියලා ඔබතුමී සඳහන් කරාට දැන් අපේ ආචාර්යතුමී සඳහන් කරපු කාරණාවක් නේ විධිමත් සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති කියන වචනේ පාවිච්චි කළා. අපිට විධිමත්ව සංවර්ධනයක් සිදු විය යුතු අංගයක් නේ. අපි අවිධිමත් කියන කාරණාව අයින් කළොත් දැන් ඔය නකල්ස් වගේ පැත්තක් ගත්තත් සංචාරක ව්‍යාපෘති මේ සංවර්ධනය අංශයෙන් වෙන්න පුළුවන්. විධිමත් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතුයි. එවැනි දේවල් කරන්න මොන වගේ දායකත්වයක්ද මේ දැනුවත් පිරිසගෙන් ලැබිය යුත්තේ? මොකද්ද ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ? ව්‍යාපෘති සිද්ධ වෙන්න ඕනේ, ආරක්ෂාවක් සිද්ධ වෙන්න ඕනේ. සහ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නත් ඕනේ. නැත්නම් සමහරට අනවශ්‍ය විරෝධතාවක් මතුවෙන්නත් පුළුවන්. යහපත් දෙයක්
සිදු නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද්ද මේ විධිමත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල? ඇත්තටම මම දකින විදිහට දැන් පිටරට අත්දැකීමුත් එක්ක සංසන්දනය කරලා උත්තරයක් දුන්නොත් ඔස්ට්‍රේලියාව වගේ රටක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ප්ලෑනිං ස්ටේජ් එකට ලොකු කාලයක් ගන්නවා. එහෙනම් මේ තියෙන තත්ත්වයන් අධ්‍යයනය කිරීම, ශක්‍යතා අධ්‍යයනය, පරිසර අධ්‍යයනය ওই කරුණු කාරණා සම්පූර්ණ කරලා පමණයි ව්‍යාපෘතියක් ඉම්ප්ලිමන්ටේෂන් ආරම්භ කරන. සමහර විට අවුරුදු ඔය කියන දේෙන් අපිට සමහරට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ ලංකාවේ එහෙම නොවීද සිද්ධ වෙන්නේ කියලා. සමහර අවස්ථාවල එසේ නොවේ. අවුරුදු 5ක් විතර ප්ලෑන් කරලා වසරක් ඉම්ප්ලිමන්ට් කරනවා. එතකොට ඒ වගේ ඉදිකිරීම් ව්‍යාපෘති සමහර වෙලාවට ඉදිකිරීම් ව්‍යාපෘති ඉක්මනින් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා විවිධ හේතුන් මත. එතකොට අර ශක්‍යතා අධ්‍යයන වලට පරිසර සැලැස්ම සකස් කිරීම ඒ වගේ දේවල් වලට යෙදවෙන කාලය අඩු වෙනකොට ඉතා ඉක්මනින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕනේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒකට දැන් ඒකත් එක්ක සම්බන්ධයිද ඔබතුමිය අර සඳහන් කරේ දැන් කඩිනම් මහවැලි ව්‍යාපාරය ලංකාවේ සිද්ධ වුණා 77න් පස්සේ ගත්තොත්. දැන් ඒ වගේ දෙයක් කඩිනමින් සිද්ධ ඒක ඊට කලින් සැලසුම් කළා තිබ්බේ වසර 30කින් පමණ සිද්ධ වෙන්නනේ. නමුත් මේක වසර 6කින් අවසන් වුණාම ඒ වගේ දෙයක් කරහා බලපෑමක් සිදු විය හැකිද? පරිසරයට වෙන්න පුළුවන්, ඒ ව්‍යාපෘතියට වෙන්නත් පුළුවන්. ඔබ ව්‍යාපෘතියට වෙන්නත් පුළුවන්. දැන් ඔමා ඔය කියන අතුගංගාවනේ රන්ටැඹේ එන්නේ විශාල වශයෙන් අර වැලිමඩ නුවරඑළිය ප්‍රදේශවල වගා කටයුතු සිද්ධ වෙනවා. ඒ වගා කටයුතු වලින් අතුරුඵලයක් විදිහට තමයි මේ රොන් මඩ සියල්ල ගලාගෙන ඇවිල්ලා අර කියන්නා වූ ජලාශය ගොඩ වෙන්නේ. එහෙමනම් අපි දැන් කඩිනම් කිරීම අවශ්‍යයි කියලා හිතමුකෝ ව්‍යාපෘතිය මොනහරි අපි කඩිනම් කරන්නේ යම්කිසි හේතුවක් නිසානේ. එතකොට අපි ඒහා සම්බන්ධ අනික් ඒවත් එක්ක මනා සම්බන්ධීකරණයකින් අර දේවල් පාලනය නියාමනය කරන්න ඕනේ. දැන් මේ ව්‍යාපෘතිය ගොඩාක් වෙලාවට ඒ විදිහට තමයි තියෙන්නේ. වැව් කුඩා ජලාශ වැව් 150ක් විතර අපිට හදන්න තියෙන. ඒව හදන එකේ අරමුණ කෙලින්ම වැවක් හදලා කෘෂිකර්මයට වතුර දීම වගේ දේවල් කෙරෙන්න තියෙනවා. නමුත් ඒකෙදි අපිට සැලකිය යුතු කාරණා බොහොමයක් තියෙනවා. ඒකේ ඒ වැවට පස හොදාගෙන එන්න බෑ. ඒවා ආරක්ෂා කරන ක්‍රමවේද කරන්න ඕනේ. ඊළඟට ඒ වැව් වලින් අපේ ජලාධාර ප්‍රදේශ පෝෂණය වෙන්නට ඕනේ. ඒ වගේ පාරිසරික කරුණු කාරණා රාශියකට අවධානය යොමු කළා තමයි අර වැව් හදන්න තියෙන්නේ අපිට. දැන් අතිරේක ලේකම්තුමිය කිව්වා මේ කන්දක් ආයේ පාංශු කාදනය සිද්ධ වෙලා ගලාගෙන කිරිපාටට ගඟකට ගලාගෙන එනකොට විකුම් රාජපක්ෂ මහත්මයා මේ හදවත ජලවිල වැටෙනවා වගේ ඒ වගේ කම්පාවක් දැනෙන්න ඕනි කියලා. හැබැයි අපි දැන් මානසික නිදහස හොයාගෙන ඔය කඳුකර පැත්තට මොන හරි සංචාරයකට යනවා. ගඟක් දොලක් ආශ්‍රිතව ගිහිල්ලා දවසක් දෙකක් විනෝද වෙනවා. ඒ යන පිරිසම මේ විශේෂයෙන්ම දේශීය සංචාරකයෝ මේ යන තැන් විනාශ කළා එනවා. නොයෙකුත් වීදුරු කටු වෙන්න පුළුවන් තමන්ගේ කැලිකසල මේවා ඉවක් බවක් නැතුව යනවා විශේෂයෙන්ම මේ දේශීය සංචාරකයෝ. දැන් ඔබතුමා දකින්න මේ ගැටලුව කොහෙන්ද මතුවලා තියෙන්නේ? මේ ආකල්පමය ගැටලුව අපි නිවැරදි කරන්න පටන් ගන්න ඕනේ කොහෙන්ද රාජපක්ෂ මහත්මයා? ඒකට ඉතින් එක උත්තරයක් නැහැ. ඕකට උත්තර අපි කිහිප මුහුණුවරක් ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් එක වයස් කාණ්ඩවල පුද්ගලයන් යවෙනවනේ මේ ප්‍රදේශවල සංචාරය සඳහා. දැන් සමහර අය තාම පාසල් අවදියේ සංචාරකයින් ඉන්නවා. සමහර අය වැඩි වියේ පාසල් දැන් හුඟක් වයසට ගිහිල්ලා මොහු පුරලා ඒ වගේ පුද්ගලයන් ඉන්නවා. හැබැයි මම පෞද්ගලිකව දකින දෙයක් තමයි ඇත්තටම අපේ අධ්‍යාපනය ක්‍රමය සංවේදී නොවන අධ්‍යාපන ක්‍රමයක් තමයි මම දකින්නේ අපේ රටේ තියෙන්නේ. පොඩි කාලේ ඉඳලම අර ඉංග්‍රීසියෙන් කියන රැට් රේස් එකක්. කියන්නේ මේක තරඟකාරී විදිහට අනිකා අබබවා ඉදිරියට යෑමේ අධ්‍යාපන ක්‍රමයක් තමයි අපේ රටේ අදටත් වෙනකන් මම දකින්නේ. මමත් පාසල් ගිය විදිහේත් ඊට කලිනුත් බොහෝ විට ඒ දීර්ඝ කාලයක් තුල තිබ්බේ. දැන් අපි ඇත්තටම අපේ අධ්‍යාපනයේ ක්‍රමයේ තියෙන පරිසර අධ්‍යයනය. අපි කුඩා පන්තිවල විද්‍යාව වගේ විෂයන්වත් හදාරනකොට අපි පරිසර පද්ධතීන් ගැන හදාරනවා. හැබැයි අපි ඒවා හදාරන්නේ එක්සෑම් එකක් විභාගයක් පාස් වීම සමත් වීම
සඳහා පමණයි. ඇත්තරම ඒ තුලින් අපේ එළියකට අරන් ගිහිල්ලා පරිසර පද්ධතියකට අරන් ගිහලා පරිසර පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිහ ඒක විවිධ කොටස් අන්තර්ගත වෙලා කොලැබරේට්ලා අර අපි කියන වෙබ් එකක්. ඒවා ඇත්තටම ළමයෙක්ට සංවේදී වශයෙන් දැකීමේ ඉඩකඩ ඇත්තටම අද අඩුයි. ඒ කියන්නේ දැන් සරලව ගත්තොත් අපි දැන් සමාජ අධ්‍යයනය කියන විෂය අපේ කාලෙදී ඒක ඉගෙන ගත්ත විෂයක් වශයෙන්. නමුත් එළියට අවිලා බලද්දී සමාජය පිළිබඳව මනා අධ්‍යයනයක් මේ දරුවාට නැහැ කියන කාරණාව තමයි දැන් අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් දැන් අද වුණත් අපිට ඇත්තටම අපි මේ මොහොතේ ඉඳලම වුණත් පටන් ගන්න දැන් අදට වුණත් අපේ අධ්‍යාපන පද්ධතියේ තවම ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඇත්තටම මේගොල්ලන් සංවේදී වෙන අධ්‍යාපන ක්‍රමයක් ලබා දීම ඒකාත්තකින් ඉතාමත් වැදගත්. ඒක අනික වැදගත් වෙන්නේ මම දැක්ලා තියෙනවා සමහර ලාවට අම්මයි තාත්තත් එක්ක සමහර දරුවන් ගමනක් සංචාරයක් ගිහිල්ලා අම්මා හරි තාත්තගේ අතින් හරි යම්කිසි හානියක් වෙනවා නම් අර සංවේදී අධ්‍යාපනයක් ලැබපු ළමයා කියන අම්මේ තාත්තේ ඕක ඔතන දාන්න එපා. අපි ඉස්කෝලේදී අක්කෝ ගුරුවරිය හරි ගුරුතුමිය මේ ගුරුතුමා හරි ගුරුතුමිය මේ අපිට කිව්වා මේක මෙහෙම කරන්න එපා කියලා. ඉතින් සමහර ලාවට ඒ කුඩා දරුවාව සංවේදී අධ්‍යාපනයක් තුළින් පරිසරය හා සමීප වෙන පරිසරය ගැන ආරක්ෂාව ඉතා වැදගත් වශයෙන් සලකන සමීප වෙන පරපුරක් අපි දැම්මවත් හදන්න ගත්තොත් අපිට ඇත්තටම බොහෝ දුරකට ඔය ගැටලුවට උත්තරයක් ලබා ගන්න පුළුවන්. හැබැයි නීති රීති පැත්තෙනුත් අපේ නීති පද්ධතිය මේට වඩා තරමක් තව ශක්තිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සිංගප්පූරුව වගේ රටක මේ පේව්මන්ට් එකේවත් දාන්න බෑනේ කොලයක්. දැම්මොත් ඇත්තටම විශාල දඩයක් ලැබෙනවා. දැන් ඕක අනිත් තව පැත්තකින් අපි විග්‍රහ කළොත් අපේ රටේම මේ ඉන්න ඕනෑම කෙනෙක් සිංගප්පූරුවට ගියොත් ඒ වැරද්ද කරන්නේ නැහැ. හැබැයි පහුවදා ලංකාවට ආවොත් ওই දේම කරනවා. ඒ මොකද්ද ඒ රට වෙනස් වුණාමද වෙන්නේ? මොකද්ද මේකට හේතුව? කාරණා දෙකක් තියෙනවා. එකක් නීති පද්ධතිය. නීතියට බයයි. නීතියට බයයි. අනිත් එක තියෙන්නේ තමා වටපිටාවේ ඉන්න අයත් හොඳට හැසිරෙනකොට තමනුත් අනිවාර්යයෙන්ම ඒක කරන්න පෙළඹෙනවා. ඒකට පෙළඹෙනවා. ඒ කියන්නේ පොසිටිව් ඉන්ෆ්ලුවන්ස් එකක්. දැන් අපි මහපාර ගන්නකො. දැන් මහපාරේ අපි හැමෝම හොඳට එළවෙන අතරතුරේ කවුරු හරි ගිහිල්ලා ඔතන කියන්නේ නීති විරෝධී හරි අනිත් අයට බාධා වෙන විදිහකට ගිහලා ඔතන මාර්ගය ධාවනය කරන්න ගියාම අර ගියේ ලස්සන පද්ධතියත් එතනින්ම හැමෝම අනිත් අයත් ඒ විදිහටම යන්න බලනවා. ඒ විදිහටම යවෙන්න පටන් ගන්නවා. ඉතින් එතන ඉන්ෆ්ලුවන්සර්ස් දෙකක් තියෙනවා. ඒකයි මම කියන්නේ අර අලුත් පරපුර සංවේදී වශයෙන් අපි අධ්‍යාපනයක් ලබා දීලා පරිසරය හා සම්බන්ධ වෙන සමීප අධ්‍යාපනයක් ඒකට ගරු කරන ආදරය කරන අධ්‍යාපනයක් ලබා දුන්නොත් ඒගොල්ලෝ අර පොසිටිව් ඉන්ෆ්ලුවන්ස් එකක් වෙන්න පුළුවන් අනිත් අයට. හැබැයි ඒ වගේම ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ හා සමගම මේ නීතිය කඩිනම්ම කියන අපේ effectively and efficiently ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ওই නීති ගැන කතා කරපුවාම දැන් අපි ආසන්නතම උදාහරණයක් ගත්තොත් සිරිපාදේ වාරයේත් යනවා දැන් සමහරව අවාරෙත් යනවා. එතකොට වාරයක් අවසාන වෙද්දී අපි දකිනවා කොයි ටොන් ගණනක් කුණු පහළට අරගෙන එනවා. ඒක කොයිතරම් හානි වෙලා තියෙනවද කියලා ප්‍රායෝගිකව දැකලා තියෙනවා අපි. හැබැයි අවාරේ යන කෙනෙක් බොහෝ විට අපි දකින්නේ ඒ ආකාරයෙන් පරිසර පද්ධතිය හානියක් කරනවා. මොකද ඔවුන් තාමත්ම ඒකට සංවේදීව යන පිරිසක් පමණයි යන්නේ. දැන් ඇයි මේ මෙවැනි ගමනක් යන පිරිසක් මේ තරම්ම දේවල් මේ අවසාන වතාවට පසුගිය වාරෙත් ඕක සිද්ධ වුණා. ඒ කියන්නේ දැනුවත් නැහැ කියන්නත් බෑ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කරනවා. ඒත් අවසාන වතාවෙත් ওই දේ ඒ විදිහටම සිද්ධ වුණා. මොකද්ද මේ වගේ දෙයකට එහෙම වෙන්න හේතුව? අර මම කියවා වගේ ඉතින් අර සංවේදීභාවය නැතිකම තමයි ඉතින්. ඒ කියන්නේ කොච්චර තරම් සමාජ මාධ්‍ය හරි ජන මාධ්‍ය හරි ඇත්තටම දැන් අපේ හැම අවුරුද්දම වශයෙන් මම දකිනවා රූපවාහිනිය වගේ නාලිකාවක් තුලින් ඒ වාරේ එනකොට සිරිපාදේ වගේ බොහෝ වැඩසටහන් කරනවා මේ පොලිතින් අරන් යන්න එපා, ප්ලාස්ටික් බෝතල් අරන් යන්න එපා, අරන් යන දේ නැවත රැගෙන එන්න කියලා ඇත්තටම ජන මාධ්‍ය හරහා ලොකු මම දකිනවා. අපි ටීවී එක දැම්මම මේ වගේ කාලෙකට දැනුවත් කිරීම අඩුයි කියලා කියන්න බෑ. මම නම් කියන්නේ මං හිතන්නේ සාපේක්ෂ වශයෙන් හොඳ දැනුවත් කිරීමක් කරනවා. සහ ඒ පද්ධතියේ තියෙන වැදගත්කමක් ගැන.
ඒක අපිට ආගමික වේවා සංස්කෘතික වේවා පාරිසරික වේවා සමාජීය වේවා ඒ වගේ පද්ධති අන්න ඒකයි මම කිව්වේ දැන් මේක ආගමික වශයෙන් සංවේදී තැනක් වෙලත් ජනතාව මේ තරම් ඒ ගැන සැලකිලිමත් නැත්තම් අපි අනිත් දේවල් වලින් කොහොමද ඒක බලාපොරොත්තු වෙන්නේ නකල්ස් වල ගිහිල්ලා ඒක සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒක තමයි ඉතින් අර තියෙන්නේ අපි විධිමත් ක්‍රමයක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ඔබතුමාට කියනවා නම් දැන් සමහර රටවල් වල තියෙනවා ලෝකුරුම වේවා හරි විශේෂ සුවිශේෂී සංවේදී පරිසර පද්ධති වේවා. ඒවේ අවුරුද්ද පුරාවටම සංචාරකීන්ට යන්න බෑ. ඒකට නියමිත කාලයක් තියෙනවා. සහේ සංචාරකීන් අරන් යන්න කියනකොට ටූර් ඔපරේටර්ස් සංචාරක ඒ පිළියෙල කරන ආයතන ඒකට විශේෂයෙන්ම දෙනවා අනුමැතියක් ලයිසන්ස් එකක්. ඒ ලයිසන්ස් එකේ කොටසක් තමයි ඒගොල්ලෝ සංචාරකින් කණ්ඩායමක් අරන් ගියොත් ඒ අරන් ගිය කණ්ඩායමෙන් වෙන හානිය සඳහා ඒ ආයතනේ වග කියන්න ඕනේ. මොකක් හරි ගැටලුවක් වුණොත් ඒ ආයතනයට ලොකු දඩයක් සහ ඒ ලයිසන් එක අහෝසි වෙනවා. එතකොට ඒගොල්ලෝ පරිපාලනය කරන අර යන කණ්ඩායම. සාමාන්‍යයෙන් එතකොට ඒ අරන් යනකොට හැබැයි අපි ඒ තත්ත්වේ දකිනවා යාල වගේ තැනක් ගත්තොත් ඒ යන අය යම් ආකාරයකින් තමන් එක්ක යන පිරිසව දැනුවත් කරනවා නේද නොකළ යුතු දේවල් පිළිබඳව. සාමාන්‍යයෙන් ඒකත් මදිද ඔබතුමා කියන්නේ සමහර අයගෙන් දකිනවා. හැබැයි අපි ළඟදී මම දැක්කා සමාජ මාධ්‍යවල එහෙම මේ සංචාරකයන් පාරින් වාහනෙන් එළියට බහලා ඡායාරූප ගන්නවා. ඒ වගේ අනිත් එක අපේ තියෙන ඕවර් ටුවරිසම් කියලා. ඒ කියන්නේ අපි මොන රිසෝස් එක වුණත් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්. අන්තයටම යනවා. අන්තයටම යනවා. ඇත්තටම දැන් යාල වගේ ප්‍රදේශයක් ගත්තත් ඒකට දරන්න පුළුවන් උපරිමයක් තියෙනවා. වාහන වැඩි වෙන්න වාහන වලින් එන ශබ්දය වැඩි. ඒවෙන් යන දුමාරය නිසා ඒ දූෂණය වැඩි. එතකොට සත්තුන්ට ඇත්තටම හරිම අමාරු තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වුණත් පාලනය කිරීම ඉතාමත්ම වැදගත්. ඔය සියලු දේවල් වලට දැන් ඔබතුමා සහ අපේ ආචාර්යතුමිය ඇතුළත් වෙන්නේ දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘතිය කියලා කියනවා. දැන් මෙවැනි ව්‍යාපෘති තුලින් සිදුවිය යුතු කාර්යභාරය සිදු වෙලා තියෙනවද සිදු වෙමින් තියෙනවද? මේ ව්‍යාපෘතිය හරහා අපි අපේක්ෂා කරන්නේ ඒක සිදු වෙයි කියන එක. විශේෂයෙන්ම ගත්තොත් මේකේ අපි මේ කොටස් තුනක් තියෙනවා මේ ව්‍යාපෘතියේ කොටස් තුනෙන් තුන්වෙනි කොටස තමයි අපි කියන්නේ governance mechanism එකක්. එතකොට ඒ කියන්නේ සාමූහික ප්‍රජාව සමග එක්වන පරිපාලන ව්‍යුහයක් ඇති කිරීම. වැදගත් වෙන්නේ ඒ වගේ ප්‍රදේශයක දැන් අපි කියන්නේ දුම්බර ප්‍රදේශය කියන්නේ අර පාරම්පරික වාසීන් සහ ප්‍රජාව ඉන්න අර මම ඉස්සෙල්ලා කිව්වනේ පාරම්පරික දැනුම තියෙන ඒ ප්‍රදේශ පිළිබඳ ආඩම්බරයක් තියෙන පාරම්පරිකව ඒ ප්‍රදේශ ආරක්ෂා කරගත්ත කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ ඒ ප්‍රදේශයේ කෙරෙන කාර්යයන් සඳහා ආර්ථිකමය වේවා පරිසරමය වේවා සමාජීය වේවා ඒ කාර්යයන් සඳහා ඒගොල්ලෝ පරිපාලන ව්‍යුහයට එක් කර ගැනීම ඉතාමත්ම වැදගත්. අපි ඉංග්‍රීසියෙන් කියන ඒගොල්ලෝ කස්ටෝඩියන්ස් ලේ ප්‍රදේශයේ. ඒතකොට ඒගොල්ලෝ ඒ ප්‍රදේශය පිළිබඳව යම්කිසි තීරණ ගැනීමේදී ඒ තීරණ ගන්නා ව්‍යුහයට ඒගොල්ලෝ එකතු කර ගැනීම මේකෙන් කරන අතන ප්‍රධානම කොටසක්. ඒ කියන්නේ පිටින් ගිහිල්ලා අපි කියන්නේ නිකන් කොළඹින් ගිහිල්ලා මෙහි ව්‍යාපෘතියට බලෙන් පැවරීම නොවේ. ඒ ජනතාවත් එක්ක එකතු වෙලා ඔවුන් එක්ක මුහු වෙලා ඔවුන්ගේ දැනුමත් එක්ක මේ දේ කරගෙන යන එක. සමහර විට ඔවුන්ගේ දැනුම මේ විද්‍යාත්මක දැනුමටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හම්සියම් අවස්ථා තියෙනවා. ඒකයි අපි ඕපන් මයින්ඩඩ් විවෘත මනසකින් තමයි ඒ ප්‍රජාවත් සමග හැම වෙලාවෙම ගැටෙන්න ඕනේ. දැන් අපි කියන සාමාන්‍ය දෙයක් තමයි අත්තන ඔබතුමා කිව්වා වගේ කොළඹින් ගිහිල්ලා මේක ඒගොල්ලොන්ගේ ඔළුව අතෑරීමක් නෙමෙයි මෙතන කෙරෙන්නේ. විද්‍යාත්මක පදනමක් ඒ කට්ටියට ඒ ප්‍රදේශ වලට අරන් ගිහිල්ලා හැබැයි ඒක බිම් මට්ටමේදී ඒක අපි ඉම්ප්ලිමන්ට් කරනකොට ඒ ප්‍රජාවත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේත් අදහස් ඒවත් එකතු කරගෙන ඔවුන්ගේත් කැමැත්ත ඇති කරගෙන තමයි මේක සිදු කෙරෙන්නේ. අර මෙතන මේ කිව්වා වගේ ඒකයි වැදගත් අර මේක සැලසුම් කිරීමේ කාලය වැදගත් වෙන්නේ ඒකයි. මේ ව්‍යාපෘතිය වුණත් ඇත්තටම වටින දෙයක් තමයි හොඳ සැලසුම් කිරීමට හොඳ කාලවකවානුවක් ලබා දීලා තියෙනවා. ඒතර දැනටම අපි දුම්බර ප්‍රදේශවල අපේ රජයේ යම් ආයතන සමග එකතු වෙලා ඇත්තටම මේ ප්‍රදේශවල ජනතාව දැන් මුණ ගැහිලා ඒගොල්ලොන්ගෙන් ප්‍රශ්න අහනවා. ඒගොල්ලොන්ගේ අදහස් අපි ලබා ගන්නවා. සහ එතකොට ඒවට අනුවර්තනය කරලා අපිට පරිසරය ආරක්ෂා කර ගැනීමත්, ඒ ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය ආරක්ෂා කර ගැනීමත් සහ ඒ සියලු දේ කිරීමට ඔවුන්ගේත් අදහස් එකතු කර ගැනීමත් තමයි කරලයි කරන්නේ.
දැන් උදාහරණයක් වශයෙන් අපි සංචාරක කර්මාන්ත උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි කියන්නේ නකල්ස් ප්‍රදේශය කියන්නේ ජෛව විවිධත්වයේ හා පාරිසරික පද්ධති ඉතාමත්ම හරි සංවේදී ප්‍රදේශයක්. දැන් ওই ප්‍රදේශයට විදේශීය සංචාරකිනුත් එනවනේ. එනවා. සාපේක්ෂව මමත් ප්‍රායෝගිකව අත්දැකපු දෙයක් මම හිතන්නේ විදේශීය සංචාරකීන්ගෙන් පරිසර පද්ධතීන්ට සිදුවන හානිය ඉතාමත් අවමයි. ඒක අපිට පිළිගන්න වෙනවනේ. මං ඒක හැමලම් 100%ක්ම හරි කියලා කියන්නේ නැහැ. ඔව් බහුතරයක් ඇත්ත. දැන් ඒක මෙහෙම දෙයක් බලන්න ඕනේ. දැන් අපි දත්ත වශයෙන් සලකා බැලුවොත් මේ අවස්ථාව වෙනකොට නකල්ස් ප්‍රදේශයේ දුම්බර ප්‍රදේශයේ වැඩිම සංචාරකීන් ප්‍රමාණයක් ගැන අපේ දේශීය සංචාරකීන්. එතකොට එම නිසා ඒ මැත්තෙන්ම සිදුවෙන්න පුළුවන් හානිය තරමක් වැඩි. ඒ ප්‍රදේශයේ තියෙන යටිතල පහසුකම් සහ අනෙකුත් ගැටලු නිසා සාමාන්‍ය විදේශික සංචාරකීන් තාම යන්නේක තරමක් අඩුයි. එතකොට ඉතින් යන විදේශ සංචාරකීන් ප්‍රමාණය අඩු නිසා අපිට සාපේක්ෂ වශයෙන් කියන්න පුළුවන් ඒගොල්ලෝගේ වන හානිය අඩුයි කියලා. මම දන්නේ නැහැ මගේ දැනුම තරමින් අපිට එහෙමම 100%ක් හරි කියන දත්ත නැහැ. ඇත්තටම කාගෙන්ද ලොකුම හානිය වෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා අපි ඇඟිලි දික් කිරීම ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. ආචාර්යතුමීට පොඩ්ඩක් යොමු වෙන්නට ඕනේ. දැන් මෙතුමා සඳහන් කරපු කාරණාත් එක්ක දැන් මේ ලෝක උරුමයක් නම් කිරීමේ දැන් ලංකාවේ මම හිතන්නේ අවසාන වතාවට තමයි ওই මධ්‍යම ප්‍රදේශයත් එක්ක මේ නකල්ස් ප්‍රදේශය වෙන්නේ. ඒ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? ඒක කොහොමද අපි මුලින්ම තෝරගන්න ඕනේ මෙන්න මේක ලෝක උරුමයක් විය යුතුයි. ඊට පස්සේ ඒක ඒ ක්‍රියාවලිය පොඩ්ඩක් දැනුවත් කළොත්. ඒක ලෝක උරුමයක් හැටියට අපිට ඩික්ලෙයාර් කරන්න බෑ. ලෝකේ World Heritage Sites කන්වෙන්ෂන් එකක් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා එක එක ක්‍රයිටීරියා. ඒ සඳෙන් අපි දැන් මේ නකල්ස් ප්‍රදේශය ගත්තොත් ඒක සංස්කෘතික වැදගත්කමක් තියෙනවා. පාරම්පරික දැනුම ඒකයි. biodiversity and the scenic beauty කියන ක්‍රයිටීරියා තුනටම අයත් නිසා තමයි නකල්ස් සහ මධ්‍ය කඳුකරය අවසාන වශයෙන් ගන්නෙ ලෝක උරුමයක් හැටියට. ඒතර හිතන්නකො නුවර හා ඒ අවට සංස්කෘතික වැදගත්කමක් තියෙනවා. එතකොට ඒ තියෙන ක්‍රයිටීරියා බලලා ඒ සඳහා එතකොට දත්ත අවශ්‍යයි. අපි කොහොමද මේකට බයෝඩයිවර්සිටි එක කොච්චර වැදගත්කමක් තියෙනවද? කොච්චර ප්‍රමාණයක් ආවේනික ගහන සත් ප්‍රමාණයක් ඉන්නවද? ඒ ඔක්කොම විද්‍යාත්මකව බලන්න ඕනේ. අපි සීනික් බියුටි එක කොච්චර කියනවා නම් ඒක ඩෙෆිනිෂන් එක බලලා එතකොට කොහොමද මේක ඩිෆයින් කරන්නේ? ඒ එක එක ක්‍රයිටීරියා වලට අනුගත වෙනවද කියලා බලලා අපිට ප්‍රොපෝස් කරන්න පුළුවන් අපේ රටේ තියෙන විද්‍යාත්මක පිරිසක් එකතු වෙලා ඒක ප්‍රොපෝස් කරලා අදාළ World Heritage Site Commission එකට දෙන්න පුළුවන්. ඒගොල්ලන් ඊට පස්සේ ඒක මේ ඉදිරිපත් කරලා තියෙන දත්ත නිවැරදිද කියලා බලලා එහෙනම් හරි ඒකට අනුගත වෙනවා නම් ඒ නිර්ණායකවට අයත් වෙනවා නම් ඒක අපිට ඒගොල්ලන් ඊට පස්සේ ඩික්ලෙයාර් කරනවා අහවල් රටේ අහවල් ස්ථානය මේ ක්‍රයිටීරියා නිසා ලෝක උරුමයක් බවට පත් වෙනවා කියලා. හොඳයි අපි නිරංග අපි මම ආරම්භයේදීම සඳහන් කළේ සංවේදී මාතෘකාවක් පිළිබඳව බොහෝ දෙනෙකුට වැදගත් වුණා. මේ අද දිනේට යම් ආකාරයකින් වැදගත් වනවාට වඩා අනාගත පරපුරට ඉතාමත්ම වැදගත් වෙන සංවේදී වන මාතෘකාවක් කාරණාවක් පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා තවත් මේ පිළිබඳව කතා බහ ඉදිරියට ගෙන යන්නට කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍යයි. විරාමයකින් අනතුරුව නැවතත් සජීවී ලෙසින් සම්බන්ධ වෙමු මහජන දිනය සමගින්. සරුසාර පින් කෙතේ ගුණදහම් වපුරන්න පින්සාර දම්සිතේ සිල් සුවඳ පතුරන්න දකුණේ බොදුපුන රුදයේ කේන්ද්‍රස්ථානය මාතර හිප්තැටිය රජමහා විහාරස්ථානයේදී වප්පුර පසළොස්වක පොහෝදා සජීව විකාශය උදැසන 6 සිට සද්ධර්ම වර්ෂා සද්ධර්ම වර්ෂා බැතිපරදායකත්වය ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව දඹදිව බෞද්ධ ලෙන් විහාර අලලා නිෂ්පාදනය කළ
ගවේෂණාත්මක රූපවාහිනී බෞද්ධ වාර්තා වැඩසටහන් මාලාව පින්සැරි මංචි අනුග්‍රහයෙන් සෑම පොහෝ දිනකම සවස 6ට ජාතික රූපවාහිනියෙන් පැතිපරදායකත්වය මංචි අපි හදන්නේ බිස්කට් විතරක් නෙමේ. තමුන් හිරගෙදර ජීවිතය බොහොම හොඳ කල්ක්‍රියාවෙන් ගත කරපු නිසා අවුරුදු 4ක සිර දඬුවම 6 මාසෙකින් අඩු වෙනවා. ඉස්සරහට අපි මොනවද කරන්නේ අජි? බව කර්ම පොහොය ටෙලිනාට්‍යය මෙම පුන් පොහෝ දින රාත්‍රී 8:30ට ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න. ඔබ වෙත ගෙන එන ප්‍රධාන අනුග්‍රහය සුවෙන් සිටීමට සුවෙන්සු එන්න හොඳම රත්තරන් අඩුම මිලට ගන්න කෑගල්ලේ එකම තැන මිලේකා ජුවලරි. ඔබ වෙත ගෙන එන සම අනුග්‍රහය ගැස්ට්‍රයිටිස් සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුම ජීවක අම්ලපිත්ත සුවය වරක් භාවිතයෙන් වෙනස වටහා ගන්න. ජීවක ස්වභාවික අසමෝදගන් ස්ප්‍රීතු කෑමාරුචිය බඩේ කැක්කුම බඩගිනි මදිකම බඩේ අජීර්ණය සමනය කරයි. SDTI කැම්පස් ඔබේ සීමාව ආසයි. උපදින දෙයක් දිරලා බිඳෙනවා. ඒකට හේතුව තමයි දිරීම පාලියෙන් කියන ජරාව කියලා. ජරාව දිරීම කියන මේ න්‍යාම ධර්මයට යටපත් වීම නිසා. ඒ නිසා බුදුරජාණන් දේශනා කරන හැම පරමාර්ථයකම උප්පාදෝ පඤ්ඤායති ඉපදීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති බිඳීමක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තං දිරීමක් පෙන්වුම් කරනවා. සිත්වලයි රූපවලයි දෙකේම මේක තියෙනවා. අභිනීහාර සෑම පොහෝ දිනකම පස්සරු 1ට ජාතික රූපවාහිනියෙන් ඇතිපරදායකත්වය මීදුමෙන් එහා ලෝකයක් ඇහේ සුදු ශල්‍ය කර්ම සඳහා ගම්පහ පැනෝරා අක්ෂරෝහල දේශයම බලකන්වන අංක 1 හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් SLT මොබිටෙල් ෆයිබර්. විරාමෙන් අනතුරු අපි නැවත එකතු වෙලා ඉන්නේ මහජන දිනය සමග. එතෙන් අපි වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේම මේක ඉතාමත්ම සංවේදී කාරණාවක්. මොකද අපි පරිසරයේ කොටසක්. එහෙම නැතුව අපිට ඕන විදියට පරිසරය මේ ලෝක ගෝලය හසුරවන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට ඒක එහෙමම නෙවෙයි. මොකද අපි පරිසරයේ කොටසක් මිසක් පරිසරය අපේ කොටසක් නෙවෙයි. දැන් අපි කතා කරමින් ඉන්න මේ කාරණාව අද හෙට බලපාන කාරණාවකට වඩා අවුරුදු 50කට 100කට 500කට බලපාන කාරණා තමයි බොහෝ විට මේ දෙහෝරාව තුල කතා කරන්නේ, විශේෂයෙන්ම නකල්ස් කඳු වැටිය ආශ්‍රිතව. දැන් අතිරේක ලේකම්තුමිය දිහාවට මම නැවත යොමු වෙන්නේ. දැන් ඔය හැඟීම් ආකල්ප සම්බන්ධයෙන් අපි මහජනතාවගේ සංචාරකයන්ගේ මීට පෙර කතා කරා. දැන් ඔබතුමියලා මහජනතාවත් එක්ක ගනුදෙනු කරන ක්‍රියාන්විතයක් මේ තුල වසර 6 තුල මේ ව්‍යාපෘතිය තුල ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. දැන් මේක ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඔබතුමියගේ අමාත්‍යාංශය මූලික කරගෙන තවත් රාජ්‍යායතන ගණනාවකගේ සහභාගීත්වයෙන් ඉන්න මේ නිලධාරීන් මේ සියලු දෙනා එක්ක. දැන් ඒ අයට මොනතරම් හැඟීමක් තිබෙනවාද මෙය සාක්ෂාත් කරගන්න? ඔවුන් මේ වැඩේට කොච්චර සංවේදීද? ඔවුන්ගේ ආකල්පය මේ පරිසරය සුරක්ෂිත කරන්න, වනාන්තර පද්ධතිය රැකගන්න, වාරි පද්ධතිය රැකගන්න තිබෙනවාද කියන කාරණාව ඔවුන් පොහොසත් වෙන තරමට මේ ව්‍යාපෘතිය ඊටාම ඉක්මනින් සාර්ථක කරන්න පුළුවන්. ඔබතුමිය අතිරේක ලේකම්වරියක් විදිහට පරිපාලන ශාස්ත්‍රයේ උඩම ඉන්න කෙනෙක් විදිහට මේ ව්‍යාපෘතියට නිලධාරීන්ගේ ආකල්පය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවද? මොකක්ද ඒ අයගේ තත්ත්වය? නිරංග බොහෝ දුරට ඔව් කියන්නත් පුළුවන්. මොකද මේ ව්‍යාපෘතිය ටිකක් සංකීර්ණයි. මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘති වලට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ අපි ව්‍යාපෘතියේ ප්‍රධානත්වය ගත්තට වාරිමාර්ග අමාත්‍යාංශයේ අනිකුත් ආයතන 80ක් පමණ ලයිස්තුගත කරලා තියෙනවා මේක ක්‍රියාත්මක කළ යුතු. අපි ඉතින් හැමතිස්සෙම හිතනවා දැන් මේක ඒ ආයතනයේ වගකීමක් විදියට අපහසුයි. නමුත් අවබෝධ කළ දුන්න උදාහරණයක් විදියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල වගකීමක් තියෙනවා අර වනාන්තර වැස්ම සකස් කරගන්න. එතකොට එතනදී ප්‍රධාන වශයෙන්ම ආක්‍රමණික ශාක ඉවත් කිරීමත් ස්වභාවිකව සිදුවන වනාන්තර විනාශයක් තියෙනවා. ෆොරස්ට් ඩයිබැක් කියලා සඳහන් වුණේ දැන් කැලේ පෙනුමට තිබ්බට කැලේ මැද විවිධ ප්‍රදේශ
කොලේ දැල්ලේ ඉඳන් මැරිගෙන යනවා. මේකෙත් එක්ක වනාන්තරයේ ගුණාත්මක හානි වීම තුළින් අර ජලාධාර ප්‍රදේශයක් විදියටත් ජෛව විවිධත්වයටත් විශාල බලපෑමක් තියෙනවා. ඒතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරිම උනන්දුයි මේ ප්‍රශ්න දෙක විසඳන්න ව්‍යාපෘතියෙන් උදව් ලැබෙන හින්දා. ඒ වගේ විවිධ ආයතන මධ්‍යම පළාත් සභාව ඉතාම උනන්දුවෙන් අපිත් එක්ක වැඩ කරනවා. ඒ වගේ ආයතන කීප ගණනාවක් දැන්ට උනන්දුවෙන් වැඩ කරන ඒ අමතර වශයෙන් ප්‍රජාපාදක ව්‍යාපෘතියක් විදිහට අපි ද්විත්ව මාර්ගගත sannivedana ප්‍රවේශයක් ගත්තා. අපි ගිහින් මේක ගැන දැනුවත් කරනවා වගේම ව්‍යාපෘතියටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ වැඩිම ආයු කාලයක් ආයු විඳින අවුරුදු 98ක් 100ක් ආයුෂ විඳින ගම්මාන තියෙනවා මේ නකස් ප්‍රදේශයේ. දුම්බර ප්‍රදේශයේ. ප්‍රදේශයේ. එතකොට කෙලවර ගත්තහම මං අනික් කෙලවර ගත්තහම 55ක් විතර වකුගඩු රෝගයෙන් පීඩා විඳින වයස 45ට අඩුවෙන් මේ ජීවිතය අවසන් කරන ගම්මානක් තියෙනවා. ඒ කියන්නේ එකම ප්‍රදේශයේ කෙලවරවල් දෙකක. ඒතකොට අපි මේ දැනුම මේ කියන්නේ දැනුම කළමනාකරණයක් කරන්න ඕන. මේගොල්ලෝ ඒ කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් ඒ දැනුම අපි මෙතෙන්ට ගන්න ඕන. අර ප්‍රදේශවල ජනතාවට මොකද ඕනේ කියලා. එතකොට අපි ගිහින් කියනවට වඩා ඉතාලම මේ දැනුම හුවමාරු කර ගැනීම තුළින් වඩා හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඊළඟට සිසු දරුවන්, තරුණ කණ්ඩායම්, ඊට පස්සේ කාන්තා කණ්ඩායම් ඒගොල්ලන්ගෙනුත් අපි අදහස් උඩට ගන්නවා. ව්‍යාපෘතියේ තියෙන යම් යම් සංරචක වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න නම් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන පණිවිඩය ගන්න. දැන් රාජපක්ෂ මහත්මයා මේ අපි දැන් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම ගැන මහ ජනතාවගේ ප්‍රදේශයේ ජීවත් වෙන අයගේ වැඩි සහභාගීත්වයක් ගැන කතා කරද්දී අපි දැකලා තියෙනවා ඇතැම් තැන්වල ගංගා පද්ධති වෙන්න පුළුවන්, පරිසර පද්ධති වෙන්න පුළුවන්. තමන්ගේ ස්වෙච්ඡාවෙන් මේක අපි ජීවත් වෙන තැන අපිට අපේ ගම්මානය කියලා එහෙම සුද්ධ පවිත්‍ර කරන අනිත් අයට ඔහොම කරන්න එපා කියලා උපදෙස් දෙන අය ඉන්නවා. යම් අඩු ප්‍රමාණයක් වුණත් එහෙම අය ඉන්නවා. දැන් මේ වගේ අය දිරි ගන්වන්න මේ අයට යම් කිසි මූල්‍ය ආධාරයක් වෙන්න පුළුවන්. මේ වගේ වැඩසටහන් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔවුන්ගේ දිරි ගැන්වීම උදෙසා. ඇත්තටම නිරංජන වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි බොහෝ වෙලාවට අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් කියවන මේ වගේ පරිසරය සම්බන්ධ හරිත ව්‍යාපෘති සිදු වෙනවා කියලා බොහෝ අවස්ථාවලදී ඇත්තටම වෙනවා. හැබැයි අපි සමහරවිට ඒ හරිත ව්‍යාපෘතිය යම් මට්ටමකට ඇවිල්ලා ඒක අවසන් වුණාට පස්සේ අපි දකිනවා ආයෙත් අර ඒක අර නැවත මුල් ආරම්භයේ තිබ්බ තත්වයකට ආයෙත් ඒක ඒ ප්‍රදේශය හරි ඒ ප්‍රජාවපත් වෙනවා. මේක දකින්න උංගාත්ම ක්‍රම ගැටලුව තමයි ඇත්තටම දැන් අපි සැලකිය යුතු දෙයක් තමයි අද සියලු දෙනාම ආර්ථිකයක් සමග සම්බන්ධ වෙලා ආර්ථිකයක් සමග භාණ්ඩ මිලදී ගැනීම හුවමාරුව තමන්ගේ ජීවිතය පවතින්නේ රටේ ආර්ථිකයත් සමග. ඒ කියන්නේ එතකොට ඒ පුද්ගලයන් සහ කියන්නේ අපි මේ හොඳ ක්‍රමවේද ඒවා පවත්වාගෙන යන කණ්ඩායම් පමණක් නෙමෙයි. සියලු දෙනාම ඇත්තටම මේ වගේ කියන්නේ මේ අපි කියන්නේ sustainable practices තිරසාර ක්‍රමවේද තිරසාර කෘෂිකාර්මික වෙන්න පුළුවන් අනිකුත් තිරසාර ජීවන ක්‍රම වෙන්න පුළුවන් ඒව සමග රැඳී පැවතීම රඳා පවතින්නේ ඒක කරන ඒ ප්‍රජාවට පුද්ගලයින්ට ඒක සඳහා රඳා පැවතීම සඳහා සරිලන ආදායමක් ලැබෙනවා නම් එතකොට උදාහරණයක් වශයෙන් ගන්න දැන් අපි මේ ව්‍යාපෘතිය හරහා කරන ප්‍රධානම දෙයක් තමයි ඒ ගොවි ප්‍රජාවන් සඳහා තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද හඳුන්වා දීම. එතකොට තිරසාර කෘෂිකාර්මය කියන්නේ ඇත්ත වශයෙන්ම සාමාන්‍ය අපි ඔය මේ රසායනික මේ ද්‍රව්‍ය පාවිච්චි කරගෙන කරන කෘෂිකර්මයට වඩා ඇත්තම වැඩි පිරිවැයක් දරන්න වෙන කෘෂිකර්ම ක්‍රමයක්. සහ ඵලදාව තව දීර්ඝ කාලයක් යනවා ලබා ගැනීම සමග ඵලදාවත් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම දීර්ඝ කාලීනව මේ පරිසර පද්ධතිය ආරක්ෂා වීම සඳහා ඉතාමත්ම වැදගත්. එතකොට ඒ කරන යහපත් ක්‍රම වේද දැන් අනුගමනය කරන ගොවි මහත්ම මහත්මීන් ගොවි පවුල් සඳහා ඒ තුල පැවතීමට ඉතාමත් ඒට සරිලන ආදායමක් ලැබිය යුතුයි. එතකොට මේ ව්‍යාපාරය තුලින් අපි හරිත අගය දාම ඇති කිරීම කියන එක ප්‍රධාන කොටසක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඒ කටයුත්ත කරන අය සඳහා
අපි යම් යම් මූල්‍ය ප්‍රතිපාදන වෙන්න පුළුවන්, තාක්ෂණික ප්‍රතිපාදන වෙන්න පුළුවන් සහ අපි කියනවා බ්‍රෑන්ඩින් ඇන්ඩ් මාකටිං සර්ටිෆිකේෂන්ස්. ඔය ඔක්කොම අංශ ටික බලනවා. එතකොට අපි කියන්නකෝ තිරසාර වශයෙන් කෘෂිකර්මය ක්‍රමයක් යොදාගෙන යම් කිසි නිෂ්පාදනයක් නිපදවන ගොවි පවුලක් වෙන්න පුළුවන්, ගොවි කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ සඳහා ලෝකයේ පිළිගත් සහතිකකරණයක් ලබා දෙනවා. එතකොට මේ සහතිකකරණය හරහා මාකට් එකට, ඒ කියන්නේ අපේ වෙළඳපළට අය සඳහා සරිලන ආදායමක් ලබා ගැනීමේ අවකාශය ඇති කර දීම මේ ව්‍යාපෘතියේ ප්‍රධානම කොටසක් වෙනවා. ඒ කියන්නේ යම් විදිහකින් ඒ අදාළ නිෂ්පාදනය ජාත්‍යන්තරයට හඳුන්වා දෙන්න ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කරන්න වගේ හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්. අපේ මේ ව්‍යාපෘතිය හරහා ඔය දැන් නිසි කෘෂිකර්ම ක්‍රම ඒ සඳහා අදාළ වන සහතිකකරණ සමග අපි බලනවා ප්‍රොඩක්ට්ස්, ඒ කියන්නේ නිෂ්පාදන 20ක් වගේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අරන් යන්න මේ ව්‍යාපෘති කාල සීමාව තුළදී බලාපොරොත්තු වෙනවා. ඒතර අදහස තියෙන්නේ මේ ව්‍යාපෘතිය මම ඉස්සර කරන ආයෝජනයකුත් වෙනවා කියලා. එතකොට ඇත්තටම මේ අගය දාම ඒ ප්‍රජාවන් සම්බන්ධ වෙන කෘෂිකාරකතු ගොවින් වෙන්න පුළුවන්, ඒවා මිල්දීගෙන ඒවට අගයක් එකතු කරන ප්‍රජාව වෙන්න පුළුවන්. මේ සියලු දෙනා තුළ ආයෝජනයක් ඇති කරන්නේ අර ගෝලීය වෙළඳපළේ වැඩි පිරිවැයක් ගෙවීමට සූදානම්. කියන්නේ හරිතමය අපි කියනවා ග්‍රීන් ප්‍රොඩක්ට්ස්, හරිත නිෂ්පාදන සඳහා වැඩි අගයක් ගෙවීමට සූදානම් ගෝලීය වෙළඳපළ වෙන්න පුළුවන්, දේශීය වෙළඳපළ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සමග විධිමත් ලෙස සම්බන්ධීකරණය කිරීම මේ ව්‍යාපෘති හරහා කරන එක ඒ ආර්ථික මේ පසුතලයේ පසුබිම ඒගොල්ලන්ට හදලා දෙන එක ක්‍රමයක්. තව එකක් තියෙනවා, මේක දැන්ට ඉතා කුඩා වශයෙන් ලංකාවේ කීප ස්ථානයක විදලා තියෙනවා. හැබැයි මේක සාපේක්ෂ වශයෙන් ලංකාවට අලුත් දෙයක්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා payment for ecosystem services කියලා. ඒතකොට ඒ කියන්නේ පරිසර පද්ධතියකින් වන සේවාවන් තියෙනවානේ. දැන් අත් වශයෙන්ම පරිසර පද්ධතියකින් අපද වගේ නූතන රටක ආර්ථිකයක සමාජයක පරිසර පද්ධතියෙන් සේවාවන් වෙන බොහෝ දේවල් තියෙනවා. දැන් අපි නකල්ස් කඳුකරය වගේ ගත්තාම අර මෙතුමී කිව්වා වගේ දැන් අර විදුලි නිෂ්පාදනය, විදුලි උත්පාදනය වන ජලාශවලට ජලය ගලා යන ජල පෝෂක ප්‍රදේශයක්. හැබැයි රොන් මඩ යන්නේක අවම කිරීම තුළින් එතකොට ඒ ප්‍රජාවන් වල ඒ වාසය කරන අය ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීමේ වනගහනය ඒ පස ආරක්ෂා කිරීමෙන් විධිමත් ලෙස ආරක්ෂා කිරීම තුළින් අර රොන් මඩ අඩුවීම තුළින් අර යන්ත්‍රවලට සිදුවන හානිය අඩු වෙනවා. ඉතින් ඇත්තටම ඒක එතකොට ඒ විදුලි උත්පාදනය කරන ආයතන සඳහා ඒක ප්‍රතිලාභයක්. එතකොට අපිට පුළුවන් මේක තුළ, හැබැයි මේක ඉබේ කරන දෙයක් නෙමෙයි, මේක වසර 6 තුළ විධිමත් ලෙස පර්යේෂණ ඇතුව දත්ත ඇතුව ඒකට අපි ලින්ක් කියලා ඒ ඔක්කොම ටික කරලා ඒ සියලු පාර්ශවයන් සමග හැබැයි සාමූහිකව ඔක්කොමලා මේ සංවාදයට එකතු වෙනවා. එකතු වෙලා ඊට පස්සේ අර කරන සේවාව ඒ ඉකෝසිස්ටම් එකේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම තුළින් අර අනිකුත් ප්‍රජාවන් අනිකුත් ආර්ථිකයේ අනිකුත් කණ්ඩායම් වලට වෙන ප්‍රතිලාභයෙන් යම් කිසි කොටසක් නැවත අර ප්‍රජාවට ලබා දීම. ඒකට උන් යම් ආකාරයකින් උත්තේජනයක් ලැබිලා තවදුරටත් ඒක ආරක්ෂා කරගන්න පෙළඹෙනවා. අනිවාර්යයෙන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කෝස්ටාරීකා, වියට්නාම්, චීනේ, ඉන්දියාවේ වුණත් මේ payment for ecosystem services කියන එක දැන්ටම ප්‍රසිද්ධියේ ඇත්තටම සාර්ථක දෙයක් වශයෙන් කරනවා. හැබැයි අපිට අර ලෝකයේ වෙන කොහෙවත් වුණ දේ ඒකම ගෙනල්ලා මෙතන අපිට කරන්න බෑ. ඒකයි මම කිව්වේ මේ කාලවකවානුව අරගෙන හොඳට සියලු කණ්ඩායම් අපිටම ආවේනික දේ මොකක්ද කියන එක අඳුනා ගන්නත් ඕනේ. අනිවාර්යයෙන්. දැන් එතනදී මම හිතන්නේ ආචාර්යතුමීටත් එකතු කරන්න පුළුවන් මේ කාරණාවට. දැන් දුම්බර කිව්වහම වෙනම සංස්කෘතියක්. ඒක ගැන අපි ඉතිහාසයේ පුරාවටම දැන් ඔබතුමාලා කතා බහට ලක් කරපු මේ ජෛව විවිධත්වයේ පරිසර පද්ධති වගේම වෙනම සංස්කෘතියක් දුම්බරත් එක්ක තියෙනවා, රටාවන් එක්ක එකතු වෙච්ච, කලාවක් එක්ක එකතු වෙච්ච. මේකත් අපිට මේ හරහා ලෝකෙට ගෙනියන්න පුළුවන් නේද? මොනවද මේ පිළිබඳව කරලා තියෙන අධ්‍යයනයක්? මම හිතන්නේ ඒක මට වඩා සුදුසුයි අධ්‍යක්ෂතුමීට ඔබතුමීට හැකියාව තියෙනවා පැහැදිලි කරන්න. ඇත්තටම මේ සංස්කෘතිය ගත්තහම ඒක ගොඩක්ම සුවිශේෂී. අපි දැන් අලුතෙන්ම තිරසර කෘෂිකර්මය වෙනුවට රීජනරේටිව් ඇග්‍රිකල්චර් කියලා බටහිරින් අඳුන්වලා දුන්නට අපි හේන් ගොවිතැනම ගත්තොත් එහෙම හේනක්
යම්කිසි කාලයක් කරලා මේක අතාරිනවා. අතාරිනහම ඒක තුලින් නැවත අර වනාන්තරය ඇති වෙනවා ක්‍රමක්‍රමයෙන්. මේක තුලින් එතනදී විශාල සේවාවක් වෙනවා. එතකොට මේ අලින්ට ඒ වගේ සත්තු එකෙන් යැපෙනවා. ඊට පස්සේ වෙනවා ඒ වගේ සාම්ප්‍රදායික දැනුම සම්භාරයක් තියෙන ජන කොට්ටාශයක් තමයි මේ දුම්බර මිටියාවතේ ජීවත් වෙන්නේ. අර මේ දුම්බර රට ඇරුණම මම කියන්නේ ඒක ප්‍රසිද්ධයි. නිරංග මේ රංගන ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටත් මම උත්තරයක් දුන්නේ කොහොමද මේ වැඩිම ආයු කාලයක් විඳින කට්ටිය ඉන්නේ කියලා. මම දැක්කපු දේ තමයි ප්‍රධාන වශයෙන්ම මේ ආහාර රටාව, ජීවන රටාව. අද සාමාන්‍යයෙන් වයස කීය වගේද දල වශයෙන් සාමාන්‍ය වගයක් ගත්තා? අවුරුදු 100ට එහා අයත් ඉන්නවා, 90 ගණන් වල අයත් ඉන්නවා. සමහර අය මට හම්බෙලා තියෙනවා අම්මලා කතා කරන සමහරලාට කතාවේ කියන්නේ සමහර වචන අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ 100ටත් එහා ජීවත් වෙච්ච අය. මේ භාෂාව පවා වෙනස්. භාෂාව පවා චුට්ටක් වෙනස්. මේ එක අම්මා දැන් අපි මේ කතා කරන කාරණාව ගත්තොත් අපි ජාත්‍යන්තරයේ දකිනවා මාධ්‍ය ඔස්සේ ලෝකයේ වෙනත් රටවල් වල ජපානයේ එක ප්‍රදේශයක් අනිත් පැත්තෙන් ගත්තොත් පේරු වගේ රටක් වෙන්න පුළුවන්. ඒ රටවල් වල මේ වයස අවුරුදු 100ට වඩා ජීවත් වෙන ජනතාව ඉන්න යම් යම් පොඩි ප්‍රදේශ තියෙනවා. ඒකට හේතු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඩොකියුමෙන්ටරිස් යනවා අපි දකිනවා. ලංකාවෙත් මේ වගේ දෙයක් කළා මේවා ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘතිය හරහා අපි බලාපොරොත්තු වෙනවා knowledge management database එකක් හදන්න. කියන්නේ දත්ත නෙමෙයි knowledge කියන එක දැනුම. සාම්ප්‍රදායික දැනුම ඒ වගේම වෙද පරපුරක් ඉන්නවා මේ නකස් ප්‍රදේශය ආශ්‍රිතව විවිධ මේ කැඩුම් බිඳුම් ශල්‍ය කර්ම විෂවේදකම ඒ වගේ ඒ දැනුම අපි එකතු කරලා දැනුම මේ අනිත් අයටත් බෙදා හදා ගන්න දත්ත බෙදා හදා ගන්න ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් තොරතුරු බෙදා හදා ගන්න පුළුවන් ආකාරයේ යම්කිසි මේ ඒ වගේම ඔය දේවල් හදාරන්න ලෝකේ යම් යම් ශිෂ්‍යාවන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවා මෙහෙම දෙයක් අපේ රටේ තියෙනවා කියලා ව්‍යාප්ත කිරීම තුළ අපිට යම් විදේශ විනිමයක් ලබා ගන්නත් පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඒක රංගන අහපු එක හොඳයි. දැන් ව්‍යාපෘතියේ ඉස්සරහට මේ අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාවක් දෙන්න ව්‍යාපෘතියේ රාජකාරී ඉටු කරන ගමන් විශ්වවිද්‍යාල පද්ධතිය අපිත් එක්ක ඉන්නවා අපේ පාර්ශවකරුවන් විදිහට. එතකොට මේ විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලබන්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට අවස්ථාව දෙන්න මේ වගේ විශාල පරාසයක විහිදුණු විෂයන් තියෙනවා. ඒ විෂය හදාරන ගමන් ව්‍යාපෘතිය සේවය කරන්න. එතකොට ඒ අයට උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබා දෙන්න ඕනේ. අපි මම හිතන්නේ රටක් හැටියට ගත්තහම අපි කියනවා හැමෝම විදේශගත වෙනවා රටේ ඉගෙන ගත්ත අය නැති වෙනවා කියලා. හැබැයි අපි හිතුවේ නැහැ මේකට කොහොමද අපි ආමන්ත්‍රණය කරන්නේ කියලා. අපිට මේගොල්ලෝ නවත්තන්න බැහැනේ. දැන් ගෝලීකරණයත් එක්ක මේ යන්නේ යම්කිසි අවශ්‍යතාවයක්. හැබැයි අපි අනිත් පැත්තෙන් අපි නිෂ්පාදනය එහෙම නැත්නම් වැඩිපුර දෙනෙකුට උගන්වුවොත් යම්කිසි පිළිතුරක් ලැබෙනවා. ඉතින් මේ ව්‍යාපෘතියේ තවත් එක වැදගත්ම දෙයක් තමයි මේ උසස් අධ්‍යාපන අවස්ථාවන් එක්ක ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා විශ්වවිද්‍යාල පද්ධතිය අරගෙන මේ කතා කරපු සමහරට මෙච්චර දිගු කාලයක් මේ ආහාර රටාවත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් පරිසර ජෛව විවිධත්වය එහෙම නැත්නම් හරිතාගේ දාම ඒ කැමැති ශාස්ත්‍රයේ අධ්‍යයනය කරන ආවේනික වෙච්ච කර්මාන්ත උනත් කර්මාන්ත ලාක්ෂා කර්මාන්තය ගත්තාම එකම එක ගමයි තියෙන්නේ ලංකාවටම ඒක නකස් රත්තට ප්‍රදේශ ආශ්‍රිතව තියෙන්නේ. ඊට පස්සේ දුම්බර රටා ගත්තහමත් මම හිතන්නේ බොහොම අඩු ප්‍රදේශයක තමයි මේ හැකියාවන් තියන අය ඉන්නේ. වෙන වෙන කර්මාන්ත වලට යොමු වෙලා දැන් ගොඩාක් මේ වෙළඳපළ නැති වෙනකොට ඒගොල්ලන් වෙන කර්මාන්ත වලට යෙද වෙනවා. ඒ වගේ දේවල් හැබැයි අපි ඒක ප්‍රතිනිර්මාණය කරලා වඩා හොඳින් වර්තමාන සමාජයට ගැලපෙන ආකාරයට වර්තමාන තරුණ සමාජයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කරන්න. එතනදී මට චෝදනාවක් ඉදිරිපත් කරන්න හිතෙනවා ඔබ ව්‍යාපෘතියට. ඔබ දෙපළටම පුළුවන් මේකට පිළිතුරක් ලබා දෙන්න. ඒ කියන්නේ දැන් මෙතුමිය සඳහන් කරානේ දැන් අලුත් පරම්පරාව මේකට දායාද කරගන්න ඕනේ, දායක කරගන්න ඕනේ කියලා. දැන් අපිට ප්‍රධාන මාධ්‍ය විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය කියලා තියෙනවා. එතකොට දැන් මේවා හරහා මේ ව්‍යාපෘති වලින් මේ අලුත්
පිරිස මේකට සම්බන්ධ කරගන්න ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව මේකට ගේන්න අපි දකිනවනේ දැන් YouTube අවකාශය වුණත් ඕන තරම් මේ travel programs යනවා. ලෝකේ පුරාම ඇවිදින අය ඉන්නවා. ඔවුන් එකතු කරගෙන මේ දේ අපිට ලෝකෙට ගෙනිච්චොත් හිතන්නේ නැති වෙළඳ පොලක් තියෙන්න පුළුවන් නේද? මම කියන්නේ මේ ජෛව විවිධත්වයට හානි කරන දෙයක් නෙවෙයි. මේක ස්පර්ශ නොකරම අපිට ආදායමක් හොයාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ වගකීම ඔබ දෙපළට තියෙනවා කියලා මම චෝදනාවක් ඉදිරිපත් කරොත් උදාහරණයක් වශයෙන් මම කිව්වොත් ඇත්තටම මම මේ ව්‍යාපෘතියට උපදේශකවරයෙක් වශයෙන් සම්බන්ධ වෙන අතර ඇත්තටම අපි ගත්තොත් දුම්බර හන කලාව දුම්බර හන රටා කියන එක එක අතකින් ලංකාවේ තියෙන ඉපරිණතම වියන කලාවක්. ඒක අද වෙනකොට යුනෙස්කෝ ආයතනය විසින් ලෝක අපි කියන්නේ දැනුම් උරුමයක් කියන අපි කියන්නේ intellectual world intellectual property heritage එකක් හැටියට සලකන්නේ. අපේ ලංකාවේ දෙකයි තියෙන්නේ. එකක් තමයි රූකඩ කලාව, රූකඩ නාට්‍ය කලාව. ඒක තමයි ලංකාවෙන් ඉස්සෙල්ලාම ලැබුණේ. අනිත් එක තමයි දුම්බර හන කියන කලාව. එතකොට දුම්බර හන කලාව අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇත්තටම දැන් සාමාන්‍ය වශයෙන් ගත්තොත් කලාකරුවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 60 පැනලා තියෙන්නේ. ඒ ගම් එක මේ වෙනකොට කලාසිරිගම කියන ගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ආලෝකගම යටවත්තේ ආලෝකගම කියන ගම්මාන දෙකේ තමයි බොහෝ විට ඔය කර්මාන්තය කෙරෙන්නේ. හැබැයි ඔයකට සඳහා අපි මෙව්වට අවතීර්ණය වෙච්ච මෙව්වා අපි ලෝක වෙළඳපළත් එක්ක සම්බන්ධ කරපු අපේ ක්‍රමවල වැරද්දක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඕව සාමාන්‍යයෙන් ඇත්තම වශයෙන් අපි මේ කලා අපේ සාම්ප්‍රදායික කලා අපි හැම වෙලාවෙම විකුණන්නේ ගෝලීය වෙළඳපළට සුවනීය එකක් හැටියට. ඒතකොට කාට හරි මේක එන ටූරිස්ට් කෙනෙක්ට මතක සටහනක් වශයෙන් විතරයි විකුණන්නේ. හැබැයි අපි ඇත්තටම කලා ටික අපි තව පොඩ්ඩක් අධ්‍යයනය කරලා එවුවා විශ්ලේෂණය කරගත්තොත් සහ ගෝලීය වෙළඳපළේ තියෙන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගත්තොත් මේ කලා ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා මේ කලා ඒගොල්ලෝගේ අවශ්‍යතා සමග සම්බන්ධ කිරීම. උදාහරණයක් වශයෙන් අත් බෑග්, හෑන්ඩ් බෑග්ස් වගේ දේවල්. ඒ වගේ දේවල් ඔය අපේ තියෙන බොහෝ කලා කර්මාන්ත වලින් ඇත්තටම හදන්න පුළුවන්. එතකොට කියන්නේ ඔක කර්මාන්ත කිහිපයක් එකතු වෙනවා. අපි ගමු ලාක්ෂා කර්මාන්තේ. ලාක්ෂා කර්මාන්තය හරහා අපිට බෑග් එකකට අවශ්‍ය ලස්සන හැන්ඩල් එකක් හදන්න පුළුවන්. දුම්බර හන කලාව හරහා ඇත්තටම මගේ ප්‍රධාන වශයෙන් මගේ අත්දැකීම් තියෙන්නේ කර්මාන්තය සමග සම්බන්ධලා ගෝලීය වෙළඳපළට නවීන අලුත් ඩිසයින් සමග ගෝලීය වෙළඳපළට භාණ්ඩ නිර්මාණය කරලා අපනයනය කිරීම. එතකොට ඒවට අපිට ඇත්තටම හන ලස්සනට වියලා ඒකට කස්ටමර්ගේ හැබැයි ඇහැ. ඒ කියන්නේ පාරිභෝගිකගේ ඇහැ ආසාව ඇතිවන මෝස්තර ඩිසයින්ස් ඇති කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි දැන් ඒක ඇත්තටම මම කියන්නේ ඒ ඩිසයින් එක ඇති කරන ඒ ඩිසයිනර් කෙනෙක් ඕනනම් ඔබතුමාලට පුළුවන් නවීන තාක්ෂණය වෙන්න පුළුවන් ලෝකෙන් වෙන්න පුළුවන් සම්බන්ධ කරලා ඒ සම්බන්ධීකරණය කරලා කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්. එවැනි දේ සඳහා සැලසුම් තියෙනවද? අනිවාර්යෙන් දැන් ඇත්තටම අපි අගයදාම තුලින් කෘෂි කර්මාන්තයේ යෙදෙන ප්‍රජාව විතරක් නෙමේ මේ ප්‍රදේශවල ඉන්න අනෙකුත් ප්‍රජාවල් ආයුර්වේද වෙන්න පුළුවන් ඊට පස්සේ කලා වෙන්න පුළුවන් කලා කර්මාන්ත අත් කර්මාන්ත ඒ වගේ හැම හුඟක් දේවල් මේකට අපි එකතු කරගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ආයුර්වේද ගමු. දැන් මේ කිව්වා වගේ අපේ අතිරේක ලේකම්තුමිය කිව්වා වගේ මේ ප්‍රදේශවල ඇත්තටම තියෙන පාරම්පරික ආයුර්වේද දැනුම. එතකොට ඒ කියන්නේ මේක අපේ ලංකාවට මේ ආවේනික ආයුර්වේද මේක ඉන්දියාව සමග සම්බන්ධ වෙච්ච ආයුර්වේදයක් නෙමෙයි. එතකොට ඒ ආයුර්වේදය ඇත්තටම පවතින්නේ ජීවන රටාව සමග. කන කෑම උදේට නැගිටින වෙලාව රැට නිින්ද නිදා ගන්න වෙලාව ඒ අතරතුරේදී හැසිරීම කන දේ බොන දේ සිතුවිලි පවා මේකට ඇතුළත් වෙනවා. එතකොට අපිට ඇත්තටම ටුවරිසම් පැත්තෙන් පුළුවන් වෙල්නස් ටුවරිසම් කියන එක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මාලදිවයිනේ එහෙම සමහර දූපත් තියෙනවා. රෑකට කාමරයකට හරි එතන ඉන්න රෑකට ගෙවනවා ඩොලර් 8000 9000 10000 ගානේ. ඒගොල්ලෝ එන්නේ අර වෙල්නස් එක සඳහා. දූපතක අයිසොලේට් වෙලා අර තියෙන කලාකාරී ජීවනයේ ජීවිත තත්වයෙන් අයින් වෙලා දුර තැනකට ඇවිල්ලා අර ක්වයට් තැනක අර රීජුවිනේට් වෙන්න වෙල්නස් එක. දැන් නකල්ස් කියන්නේ ඇත්තටම ඒ සඳහා
හොඳම ප්‍රදේශයක්. අපිට එතකොට ලොකු පිරිසක් අරන් යන්න ඕනේ නැහැ. අයිසොලේටඩ් ඒරියා එකක්. යන්නේ එහෙම දුෂ්කරයේ ඉන්න කරන්න අමාරු ප්‍රදේශයන්නේ. ඒතකොට ඒ වගේ ප්‍රදේශයක විධිමත් ලෙස අය ආයුර්වේද ක්‍රම ටික එකතු කරගෙන හැබැයි ඒවා විද්‍යාත්මක පදනමකුත් තියෙන්න ඕනේ. අපේ ඇත්තට මම මේක දකින්නේ අපි අපේ රටේ ලෝකයා හා සමග බෙදා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි ඒක අර පොතක පතක දැක්ක විගස එහෙම කියන එක එතකොට සමහරවිට අපිට මේ ඇඟිලි දික් කිරීම චෝදනා එන්න පුළුවන්. ඒවා විද්‍යාත්මක පදනමක් ඇතුව ලෝකයේ සමග බෙදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ලෝකයට නිවැරදි ප්‍රසන්ටේෂන් එක කිරීම තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒක මෙච්චර කාල වෙලා නැහැ. ඒක තමයි. දැන් අර මෙතන කිව්වා වගේ මේ නොලෙජ් බේස් එක හදන්නේ මේකේ නොලෙජ් කැප්චර් කරන්නේ නිකම් මේ තියෙන පොතපතේ කවුරු හරි කියන විකස ඒක එහෙම කරන්නේ නැතුව ඒක විධිමත් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේද පදනම් කරගෙන තමයි ඒ නොලෙජ් එක ඒ දැනුම් සම්භාරය මේ ප්‍රොජෙක්ට් එක හරහා අපි එකතු කරගන්නේ. දැන් රාජපක්ෂ මහත්මයා ඔය කියන කාරණා මෙතනින් එහාට ලෝකෙට ගෙනියන එකනේ. නමුත් දැන් වික්‍රමසිංහ මහත්මිය ඔබතුමියට මම මෙහෙම කතාවක් කියන්නේ. චෝදනාවේ ඉතුරු ටික මම හිතන්නේ රංගගේ මට ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. මේකට උත්තරයක් දෙන්න නිරංග මම හිතන්නේ විරාමයකට යොමු වෙන්නට අවශ්‍යතාවක් තියෙනවා. නෑ හොඳයි ඔබතුමීට අවස්ථාව තියෙනවා. කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකේ ඔබතුමා මම හිතන්නේ එතනත් කියන්නේ ව්‍යාපෘතිය හරහා අපි කොහොමද කමියුනිකේට් කරන්නේ කියන එක පිළිබඳවත් මම හිතන්නේ චෝදනාව යටතේ තිබුණා. එතකොට ඇත්තටම දැන් ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ තියෙන. ඒතර අපි කාර්ය මණ්ඩලය දැන් තමයි ඉන්නේ. ඒතකොට කමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එකක් කියලා අපිට වෙනම තියෙනවා. ඒකේ ස්ට්‍රැටජිස් තියෙනවා. වෙබ්සයිට් හදලා සහ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් හරහා තාරුණ්‍යටත් ව්‍යාපෘතිය සහ දුම්බර තියෙන අවශ්‍යතාවයන් සමාජගත කිරීමේ මෙහෙවරක් මේ ව්‍යාපෘතිය හරහා තියෙනවා. ඒක ඉදිරියට ප්‍රජා දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒක අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා සහ ව්‍යාපෘතිය තුළ ඒක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නමුත් අපි දැනට ඉන්නේ තාම ආරම්භක අවස්ථාවේ. ඉදිරියේදී තව මාසකින් දෙකකින් ඔක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. තව මාසකින් දෙකකින් වෙනස් වෙයි. අපි මේ කතා බහ කරමින් හිටියේ දුම්බර මිටියාවත නිවැරදි ආකාරයට ජාත්‍යන්තරයට ගෙන යන්නේ කොහොමද කියන කාරණාවත් අපි මේ අවසාන විනාඩි කිහිපයේදී අවධානය යොමු කරමින් සිටින්නේ. කෙටි විරාමයක් ලබාගෙන නැවතත් මහජන දිනයේ සමගින් සම්බන්ධ වෙමු. ඉතිහාසයේ පරාක්‍රම බාහු රජ දවස බුරුම රාජ්‍ය ආක්‍රමණය කිරීම පිළිබඳව සඳහන් එකම සෙල්ලිපිය හමුවන දෙවනගල රාජමහා විහාරස්ථානය පිළිබඳව පුරාවිද්‍යාත්මක වටිනාකම සහ අප්‍රකට තොරතුරු සොයා මෙවර හෙළවරන පෝදා සවස 4:30ට ජාතික රූපවාහිනියෙන්. නියම සහල් සුවඳින් රසයෙන් පිරි සිනිඳු රැලින කෙරෙන ඉඳිආප්ප හදන්න නෙල්කෝ ඉඳිආප්ප පිටි. සරුසාර පින් කෙතේ ගුණදහම් වපුරන්න. පින්සාර දම්සෙතේ සිල් සුවඳ පතුරන්න. දකුණේ බොදු පුනරුදයේ කේන්ද්‍රස්ථානය. මාතර හිත්තැටිය රජමහා විහාරස්ථානයේදී වප්පුර පස්සළොස්වක පොහෝදා සජීව විකාශය උදැස්සන 6 සිට සද්ධර්ම වර්ෂා සද්ධර්ම වර්ෂා බැතිපරදායකත්වය ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව. මෙරට බෞද්ධ සංස්කෘතියේ පුනර්ජීවය සැබවින්ම පිරිවෙන් අධ්‍යාපනයයි. චරත භික්ඛවේ බහුජන හිතාය බහුජන සුඛාය යන බුදු වදන පෙරදැරිව මෙරට භික්ෂුන් වහන්සේලා ඒ සදා හුරු පුරුදු කෙරුණු එකම අධ්‍යාපනික මධ්‍යස්ථානය පිරිවෙනයි. සාමණේර හිමිවරුන් පිළිබඳව කතිකාවතක යෙදෙන සාමණේර යතිවර වරුණ ගමේ නම් සෑම පොය දිනකම උදෑසන 7ට ජාතික රූප වාහිනියෙන්.
විරාමෙන් පසුව ඔබ නැවතත් සජීවී ලෙසින් සම්බන්ධ වෙන්නේ මහජන දිනයේ සමගින්. අපි මේ දුම්බර මිටියාවත ගැනනේ අද කතා බහ කරමින් සිටියේ. මේක කොහොමද ජාත්‍යන්තරයට ගෙන යන්නේ කියන කාරණාවත් අපි අවසානයේ විරාමයට පෙර කතා බහට ලක් කරමින් හිටියා. මේක ඉතාමත්ම වැදගත්. මේකේ රටාවන් තියෙනවා. මේකේ මේ අපි කතා වුණානේ අවුරුදු 100ට වඩා ජීවත් වෙන අයත් මේ ප්‍රදේශයේ ඉන්නවා. මේ සියලු දේම ජාත්‍යන්තරයට ගෙන යන්නේ කොහොමද? නිවැරදිව ගෙන යන්නේ කොහොමද? හරියට මේක බ්‍රෑන්ඩ් කරලා ගෙනියන්නේ කනේ වැදගත් වෙන්නේ නැත්නම් මේක ජාත්‍යන්තරයේ පිළිගන්නේ. අපි තව චුට්ටක් ඒ ගැන කතා කරන්නට ඕනේ අවසාන මොහොතේදී. මේ ගැන තියෙන සැලසුම් මොනවද කියන එක. ඒ කියන්නේ මේ ජනතාව ඒගොල්ලන්ට සමහරට මේ ගැන විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. මීට පෙරත් මේ වගේ දේවල් ඇවිල්ලා කතා කරලා ගිහිල්ලා තියෙනවා. නමුත් දෙයක් උනේ නැහැ කියන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ව විශ්වාසය ඇති කරලා මේ ව්‍යාපෘතිය තමයි හරිම ව්‍යාපෘතිය. මේකෙන් මෙන්න මේ දේ වෙනවා කියලා ඇති කරලා ගෙනියන්න මොකද්ද ඔබ සතු වැඩපිළිවෙල? ඒක ඇත්තටම අවාසනාවක්. කියන්නේ ඒ වගේ පොරොන්දු දීලා ඒ පොරොන්දු ඉෂ්ට නොවිලා සමහර අවස්ථාවලදී ඇත්තටම ඒ ප්‍රජාවන් වලට අලාභයකුත් වෙලා තියෙනවා. ඒක මේ රජයේ විතරක් නෙමෙයි. ඒවා පුද්ගලික අංශය වෙන්න පුළුවන්, අනිකුත් අංශ වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් රාජ්‍ය නොවන සංවිධාන අපි දැන් ඒක ඇත්තටම ප්‍රායෝගික වශයෙන් ඒ කියන්නේ ඔබතුමන්ලා යනකොට යම් ප්‍රතික්ෂේප වීම් තියෙනවා. ඒක තියෙනවා. ඒ විශ්වාසය ඇති කර ගැනීම ගැටලුවක් වෙලක් තියෙනවා. ඔව්. ගැටලුවක් අපි ගැටලුවක් වශයෙන් දකින්නේ නැහැ ඇත්තටම. අභියෝගයක්. ඒක ඇත්තටම ඉතින් ස්වභාවික වශයෙන් ස්වභාවිකව ඉතින් කවුරු වුණත් ඉතින් ඒක පොරොන්දුවක් දීලා ඒක ඉෂ්ට නොවුනහම ඉතින් කාගෙත් ඒ අවිශ්වාසය කෙනෙක් යනකොට වපරහින් බලන එක ස්වභාවිකයි. ස්වභාවික දෙයක්. ඒක ඉතින් අභියෝගයක් වශයෙන් අරගෙන අපි ඇත්තටම ඒකයි මම කිව්වේ මේ ප්‍රොජෙක්ට් එකේ මේ ව්‍යාපෘතියේ තියෙන හොඳ සැලසුම් කාලවකවානුව. මේ කාලවකවානුව තුලදී ඇත්තටම කරන්නේ අර මම ඉස්සෙල්ලා අපි කිව්වා වගේ සංවාදය ඇති කර ගැනීම. දැන් අර අපේ අතිරේක ලේකම්තුමිය කිව්වා වගේ ද්විතීක මේ කියන්නේ කමියුනිකේෂන් එක කියන්නේ මේ sannivedana ක්‍රමයක් තියෙනවා. කවුරුත් ඒගොල්ලොන්ගේ අදහස් අපිට ප්‍රකාශ කිරීම සහ අපිත් ඒක නිහතමානීව ඒ දෙන අදහස බාරගෙන ඒක අපි සලකා බැලීමක් කරනකොට දකින්නකොට ඒගොල්ලොන්ගේ එතකොට එතනම ඇති වෙනවා යම් විශ්වාසයක්. ඒක මම කිව්වේ සාමාන්‍යයෙන් දැන් අපි සමහර විශේෂයෙන්ම රාජනෝන් සංවිධාන වෙන්න පුළුවන්, පුද්ගලික අංශ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සියල්ල දේ දත් වගේ ගිහිල්ලා තමයි උතන වැඩේ කරන්න ගිහිල්ලා ඒක යම් යම් බාධා ඇති වෙලා එතකොට අර අවිශ්වාසය ගොඩනගන්නේ. අර ප්‍රජාවගේ හඬ ඒගොල්ලෝ අහක දානවා. ඒකට ගරු කිරීමක් කරන්නේ නැහැ. දැන් ඒක අපි මේ අවස්ථාවේදී අපි ඉස්සෙල්ලාම දැන් අපි අගය දාම දියුණු කිරීම වේවා අපි මේ ප්‍රදේශවලට ඒගොල්ලන්ට අපි ඔය කිව්වා වගේ සස්ටේනබල් and regenerative agriculture practices වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්නේ ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ අපේක්ෂාවන් අදහස් අපි සමග බෙදා ගැනීමත් අපි එව්වට නිහතමානීව ඒවට ගෞරවය කිරීමෙන් සවන් දීලා ඒවා අපේ සැලසුම් වලට අන්තර්ගත කර ගැනීම දැක්කහම ඒගොල්ලොන්ට ඒක නැචරලි ඒක ස්වභාවිකවම අර අවිශ්වාසය විශ්වාසයක් බවට පත් කරගන්නවා. එතෙන්දී මේ රංගන මේ රාජපක්ෂ මහත්මයා එහෙම කියද්දී මිනිස්සු එහෙම හිතන එක අසාධාරණයිද කියලා හිතෙන්න පුළුවන්. වික්‍රමසිංහ මහත්මයා දැන් අපි මොනතරම් මේ පරිසර පද්ධති කැලෑ ආරක්ෂා කරන්න ඕන කිව්වට හෙක්ටයාර් ගණන් වලින් අක්කර ගණන් වලින් අදටත් මේ මොහොත වෙනකොටත් වනාන්තර හායනයන් විනාශයන් සිද්ධ වෙනවා. දැන් නිලධාරීන් හා සම්බන්ධව වගකිව යුතු පිරිසකුත් එහෙම ඉන්නවා. දැන් මෙතුමියගේ අමාත්‍යාංශය ගත්තොතින් වාරි මාර්ග අමාත්‍යාංශයක් ගත්තොතින් වැවක වැව් භූමියේ හෝටල් කර්මාන්ත ආදී ඉදිකිරීම ඔබතුමී නීති අංශෙත් සම්බන්ධ කටයුතු කරන නිසා මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ජනතාව එහෙම මොන ව්‍යාපෘතිය ගෙනාවත් මේක පොළොවේ මට්ටමට ගියාට පස්සේ හෙක්ටයාර් ගන්න එක ගහක් දෙකක් නෙමෙයි. මේවා විනාශ වෙන තත්ත්වයක් වනාන්තර ආරක්ෂා කරන ගැන කතා කරන ව්‍යාපෘති තියෙන අතරදී එහෙම තත්ත්වයක් පොළොවේ දකිනවා නම් මෙතුමියගේ අමාත්‍යාංශ පත්යෙන් මම කිව්ව කාරණාව එහෙම වැව් පද්ධතිය ඇතුලේ හෝටල් ඉදිකිරීම වගේ දේවල් සිද්ධ වෙනවා නම් මිනිස්සුන්ට ඒ අවිශ්වාසය ඇතිවීම අසාධාරණයක් නැද්ද? මොකක්ද ඔබතුමියගේ අදහසේ සම්බන්ධයෙන්? මිනිස්සුන්ට යම්කිසි අපි හැමෝම යම්කිසි අවිශ්වාසයක් හෝ විශ්වාසයක් ඇති කරගන්නේ අපිට ලැබෙන අත්දැකීම් ඔස්සේ. එතකොට මේ අත්දැකීම් මුල් අවධියේදී එක එක විවිධ ව්‍යාපෘති එන්න පුළුවන්. රට තුළ ඔබ කිව්වා වගේ චෝදනා කීපයක් කරා. ඒතර ඒ දේවල්
සිදුවෙන්න යම් යම් හේතු තියෙනවා. එතකොට නීතිය ක්‍රියාත්මක කිරීම, policies ඔය සියල්ලම එකකට අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. එතකොට අපේ දැන් නකල්ස් ප්‍රජාව ගැන හිතුවොත් ඒගොල්ලන්ට අවිශ්වාසයක් ඇතිවීම සාධාරණයි. ඒ කලින් ලබාගත් අත්දැකීම් නිසා. එතකොට විකුම් කිව්වා වගේ අපි කරන්න ඕන අපේ ස්ට්‍රැටජි එක විය යුත්තේ එහෙම ඇති වුණා නම් ඒ අවිශ්වාසය නැති කරන්න හරි විදිහට මේක ස්ට්‍රැටජිකලි මේ ප්‍රොජෙක්ට් එක ඉම්ප්ලිමන්ට් කරන එක. ඒ හරහා විතරයි කෙනෙකුගේ විශ්වාසය නැවත දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවිශ්වාසය හෝ විශ්වාසය අපිට උනත් පෞද්ගලිකව බැලුවොත් අපේ තියෙන පෙර අත්දැකීම් ඔස්සේ නෙන්නේ. ඉතින් ඒකට අපිට වරදක්වත් චෝදනාවක්වත් ඒ මිනිසුන්ට කාටවත් කියන්න බෑ. ඒකට මගේ විශ්වාසය පෞද්ගලික විශ්වාසය අපි මේ ව්‍යාපෘතිය හරියාකාරව නිවැරදි ලෙස ග්‍රහණය කරලා ඉදිරි අවුරුදු 6 තුළ ඒ ප්‍රජාවට බෙනිෆිට්ස් යන විදිහට සවි බල ගැනීම හරහා පමණයි මේක විශ්වාසය මම ඔබතුමියට යමක් කියන්න ඇති. මම ඔබතුමියගේ නමත් සඳහන් කළා. ඔබතුමියගේ අමාත්‍යාංශය සඳහන් කරන නිසා මේ මම සඳහන් කරපු කාරණාව කොහොමද මේකට බලපාලා තියෙන්නේ? ඇත්තටම ඔබතුමිය නීති අංශය සම්බන්ධවත් මේ කටයුතු කරද්දී මේව නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මොකද්ද මේකේ තත්ත්වය? පොදුවේ ගත්තහම ලංකාව තුළ ඕනෑම නීතියක් ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක් තියෙනවා. නීති පද්ධතිය ගත්තහම යම්කිසි ප්‍රමාණවත් පද්ධතියක් තියෙන. හැබැයි මම එක අතකින් දකිනවා තාමත් අපි වෙනස් වුණ සමාජයත් එක්ක අපේ තියෙන නීති රීති පද්ධතිය අලුත් වෙලත් නැහැ. අවුරුදු 100ක් 200ක් පරණ නීති තාම ඒ ආකාරයටම තියෙන. මේ අලුත් වීම අනිවාර්යයි. ඒ කියන්නේ ගෝලීයකරණය මේ අනෙකුත් රටවලින් එන බලපෑමත් එක්ක නීති රීති පද්ධතියත් යාවත් කාලීන විය යුතුයි. දැන් ඒක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විතරමද ලේකම්තුමිය තියෙන. දැන් උදාහරණයක් ගත්තොත් සමාජයේ තියෙන කතා බහ තමයි දැන් ඔය වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ඒ වනාන්තර කවුප් එකක් ඇල්ලුවත් සල්ලි, එහෙම නැත්නම් වඩු මඩුවක් ගාවට ගිහලා හෝන් එක ගැහුවත් සල්ලි. කොයි පැත්තෙනොත් සල්ලි. එතකොට ඔවුන්ට තෝරගන්න පුළුවන් මොකක්ද තෝරගන්න ගොඩ කියන එක. එතකොට මේ නිලධාරීන්ගේ ප්‍රශ්නේ ඒ ඔවුන්ගේ ආකල්පය මේකට බලපාන්නේ නැද්ද ලේකම්තුමිය? ඒක නිලධාරීන් පුරවැසියන් දෙකොට්ටාශයම වගකිව යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපේ සමාජ පැතිකඩයේ තියෙන ප්‍රශ්නයක්. මේක සමාජ පැතිකඩක් ගත්තාම එතනදී රාජ්‍ය නිලධාරීන් 100% සියලු දෙනාම සර්ව සාධාරණ විදියට රැකියාව කරනවා කියන්න බෑ. අපේ සමාජ පැතිකඩයේ තියෙන ඒ ස්වરૂපයම නියෝජනය වෙනවා රාජ්‍ය යාන්ත්‍රණය තුලත්, පෞද්ගලික අංශය තුලත්, සිවිල් පුරවැසියා තුලත්. මේක පොදුවේ සමාජීය ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මම මුලින්මත් කිව්වේ මම විශ්වාස කරන අපේ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් අඩුම ගානේ අවුරුදු 15ක් විතර යනකොටවත් මේ 100% හොඳ තත්ත්වයට එන්න නම් ප්‍රාථමික අධ්‍යාපනයේදී අපි ජීවන කුසලතාවයේ එකිනෙකාට ගරු කළ යුතු බව, අපේ පරිසරයේ තියෙන ජලය වගේ සාධක පූජනීයයි. අපි දැන් නීති රීති ක්‍රියාත්මක කිරීම කියන එක ගැන ඇත්තටම ප්‍රශ්නයක් තියෙන අතර හිතන්න පුරවැසියෙක් විදියට අපේ කුණු මල්ලක් ගිහිලා ගඟකට අතාරින්න, එහෙම නැත්නම් වැසිකිළියක් බටයක් ගඟකට සම්බන්ධ කරන්න කිසිම චකිතයක් නැතුව යොමු වෙන මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා අපේ රටේ. ඒ ඇයි සමහර වෙලාවට ඒ නිවැරදි ආකල්පය නැතිකම. ඒ වතුරම තමයි පල්ලෙහෙන් අපි සමහර විට බොන්නේ. පොම්ප කරලා එනකොට ඒක විතරම බොනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ආකල්ප ප්‍රශ්නේ අපි කතා බහට ලක් කරද්දී මේ තරම් මේ එක ප්‍රදේශයක අපි දැන් වැරදිම දකින වෙලාවේ දැන් ඔබතුමාලා සඳහන් කරපු දේවල් වලින් තේරිච්ච දෙයක් තමයි ඔය දැන් ඔය දුම්බර ප්‍රදේශය වගේ ගත්තොත් ඒ ජනතාව එහෙම නැහැ. ඔවුන් ඒ ප්‍රජාව ඒ Tamanගේ පරිසරයට පරිසර පද්ධතියට වෙන්න පුළුවන් දේවත්වයෙන් සලකනවා, ආදරය කරන පිරිසක්. ඒ පුද්ගලයින්ව තවදුරටත් අපි ආරක්ෂා කර ගැනීම අපෙත් වගකීමක්නේ. ඒ සඳහා මොනවද තියෙන වැඩපිළිවෙල? නැතිනම් ඔවුන් අධෛර්යයටපත් වෙන්න පුළුවන්. හරි තමයි ඉස්සලා කිව්වේ මේ අපි ඒ පුද්ගලයන් ඒ හොඳ පුරුදු මත රඳා පැවතීම සඳහා එකක් ඒගොල්ලෝගේ ආර්ථිකයේ ශක්තිමත් විය යුතුයි. කාටත් ආර්ථික කියන්නේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කවුරුවක්වත් ඒක ස්වභාවය. ආර්ථිකමය වශයෙන් පීඩනයට පත්වෙන කෙනෙක් පහසුවෙන් නොමග යන වැරදි ක්‍රියාපිළිවෙලකට වැටෙන්න පුළුවන්.
සමාජයක් සහ ව්‍යාපෘතියක් වශයෙන් දැනටම ඒ ප්‍රදේශවල වාසය කරන ප්‍රජාවන්ගේ ආර්ථික මට්ටම ඒක රැකගෙන ඒ ආර්ථික මට්ටම ඒ ප්‍රදේශවල ඒ හොඳ පුරුදු ක්‍රමවේද තවත් ඉදිරියට ආරක්ෂා වීම ස්ථිර කර ගැනීමට මේ ව්‍යාපෘති හරහා ඒකයි මම කියවර අගය දාම සහ payment for ecosystem services කියන ක්‍රමවේද අපි එකතු කරගන්න. දැන් සමස්තයක් ලෙස ගත්තොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ජීවන තත්ත්වය පිළිබඳව මොන වගේ අධ්‍යයනයක්ද ඔබට තියෙන්නේ? අපි දැන් අර කිව්වා වගේ ඉහළ බිම් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් ඉන්නවානේ. එතකොට අපේ ඉන්නවා දුම්බර ඒ නිම්නේ වෙසෙන ජනතාව සහ වතුකරය ආශ්‍රිත ජනතාව ඉන්නවා. ඇත්තටම අපි වතුකරය ආශ්‍රිත ජනතාව කියලා සැලකුවොත් ඇත්තටම ආර්ථික සමාජීය සංස්කෘතිකමය වශයෙන් ඉතාමත්ම පහළ මට්ටමක මේ ඉන්න කණ්ඩායමක්. මේ ව්‍යාපෘති හරහා විශේෂයෙන්ම එම කණ්ඩායම් වල ඒ දැනට කියන්නේ අතෑරපු මෙතුමි කිව්වා වගේ යටත් විජිත කාලයේදී ඔය ප්‍රදේශවල පටන් ගත්ත තේවතු වල දැන් මේ වෙනකොට අතෑරපු තේවතු තියෙනවා. ඒවා භාවිතා කරනවා විධිමත් ලෙස පරිසරයට ගැළපෙන වශයෙන් එම කණ්ඩායම් වල පෝෂණ ආරක්ෂාව පෝෂණය වැඩි කිරීම සඳහා. එතකොට ඒ වගේ ප්‍රජාවන් වලට එතකොට දැන් අර පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම හෝ ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීමට ඒ කණ්ඩායම් වැරදි පිළිවෙත් වැරදි ක්‍රමවේද වැරදි ජීවනෝපායන් වලට යෙදෙන එක එතනින් අපිට යම් තාක් දුරකට අවම කර ගැනීම නතර කර ගැනීම මේ ව්‍යාපෘතිය හරහා කරගන්න පුළුවන් දෙයක්. ඒතර ඒගොල්ලෝ පෝෂණය ආරක්ෂා වීම ඒ හරහා අගය දාමයන් තුළින් ඔයගොල්ලන්ගේ ආර්ථිකය සඳහා සරිලන ආදායමක් ලබා දීම මේ ප්‍රොජෙක්ට් මේ ව්‍යාපෘතිය හරහා කරනවා. ඉතින් අපි දකින්නේ ඒ කණ්ඩායම් අර වැරදි පිළිවෙත් වලට නොමග යන පිළිවෙත් වලට යෑම වළක්වා ගැනීමට ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. ඒ වගේම අර දැන් ඒ ප්‍රදේශවල තියෙන යහපත් ක්‍රමවේද ඇත්තටම අපි පිටට ගේන්න ඕනේ. අද දැන් ඉතාමත් තරඟකාරී ආර්ථිකයක් තරඟකාරී ගෝලීකරණය වෙච්ච සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ තරඟයත් සමග අපි සටන් කරනකොට අර තියෙන හොඳ ගුණාත්මක අපිට වුණත් සමහර අවස්ථාවලදී අමතක වෙනවා, මග හැරෙනවා, යටපත් වෙනවා. දැන් අර මෙතුමී කිව්වා වගේ දැන් අර වයස 100ක් වට විතර සියවසක් විතර ජීවත් වෙන පුද්ගලයන් ඉන්න ගම්මාන තියෙනවා. ඒ සියවසක් ජීවත් වෙන්නේ ඉබේට නෙමෙයි. හොඳ යහපත් ජීවන පිළිවෙතක් තියෙන පුද්ගලයන් තමයි ජීවන පිළිවෙතක් ඒවේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ව්‍යාපෘතිය හරහා ඇත්තටම ඒවා ඒ ප්‍රදේශවලට සීමා වීමක් විතරක් නොවි අර දැනුම් සම්භාරය විධිමත් ලෙස ඒවා අපි ඩොකියුමන්ට් කරලා ඒවා මේ අපේ මේ ප්‍රදේශවලට අවශ්‍ය ඇත්තටම අද අපි දැන් මෙතන කිව්වා වගේ දැන් කොච්චර තරම් ළමයින් වෙන්න පුළුවන් අපි වැඩිහිටියන් වෙන්න පුළුවන් මේ ප්‍රධාන නගරවල අපි වෙසෙන අපි වෙලාම පීඩනයෙන් ආර්ථික පීඩනයෙන් සමාජ පීඩනයෙන් ලොකු පීඩනයකින් ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ව්‍යාපෘතියෙන් ඒ වගේ යහපත් ක්‍රමවේද අපිට මෙතෙන්ටත් ගේන්න අපිට අවකාශයක් තියෙනවා. ඒතකොට ඒ ප්‍රජාවන් ඒවා මෙහෙනවා දකින්නකොට ඒගොල්ලෝ තවත් දිරිගන්නනවා. ආඩම්බරයිනේ. කවුරුත් ආඩම්බරයි. අපේ ප්‍රදේශයේ අපේ පිළිවෙත් ක්‍රමවේද දැන් මේ රටේ අනෙක් ප්‍රදේශවලත් පුද්ගලයන් ප්‍රජාවන් නියමක සමග අනුවර්තනය වෙනවා කියන එක. සහ මේක ලෝක උරුමයක් නම් මේක ලෝකෙටම ගෙන යන්නත් පුළුවන් හැකියාව තියෙනවා. මේ ව්‍යාපෘතිය හරහා කිව්වා වගේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද භාවිතා කරලා තමයි ඒ දැනුම අපි සටහන් කරන්නේ. නැතුව කවුරු හරි කිව්වට හරි කොහේ හරි ලියලා තිබ්බට ඉබේ මේක අරන් යන්නේ නැහැ. මොන දේ වුණත් අපි ජාත්‍යන්තරයට අරන් යන එක ඒක යම් කිසි ක්‍රමවේදයක් පිළිගත් පිළිවෙලකට සිදු කළ යුතුයි. නැත්නම් ඇත්තටම අවසානයේ වෙන්නේ කරන්න යන හොඳ දෙයට වඩා දීර්ඝ කාලීනව ලොන්ග් ටර්ම් එකේදී යම් කිසි චෝදනාවක් ඇවිල්ලා අර මේ වැඩසටහනත් අවසානයේදී අසාර්ථක එකක් බවට පත් වෙන්නට පුළුවන්. අපි අවසාන වශයෙන් අතිරේක ලේකම්තුමියට යොමු වෙන්නට කැමති සමස්තයක් ලෙස එකතු කරලා විනාඩි කිහිපයකට ලඝු කරලා කියන්න බලන්න මේ ව්‍යාපෘතිය පිළිබඳව සහ අනාගතයේදී සුබවාදී බලාපොරොත්තුව මොකක්ද? වසර 6කින් මෙන්න මෙතන අපි නවතිනවා කියලා කියන්න පුළුවන් තැන මොකක්ද? දේශගුණ අවබලපෑම අපිට මේ ව්‍යාපෘතිය ප්‍රධානයක් විදිහට ලැබෙන්නේ
හරිත දේශගුණ අරමුදලින්. ඒ කියන්නේ දේශගුණ අවබලපෑම් සඳහා දායක වෙච්ච කාර්මීකරණය වෙච්ච රටවලින් එකතු වෙන ධනය තමයි මේ අපි වගේ රටවලට ආධාර දෙන්නේ. එතකොට මේ ආධාරයේදී අපි මේ කියපු ප්‍රජා කණ්ඩායම් තුන අපේ මේ අවබල්පෑම් වල පුරෝකථනයක් විදිහට කියන වියලි ප්‍රදේශ තවදුරටත් වියලි වෙනවා, තෙත් ප්‍රදේශ තවදුරටත් තෙත් වෙනවා. එහෙමනම් අපි අදාත් දකින නිරන්තර ගම් වතුර සහ නිරන්තර නියඟය කියන එක අනාගතයට පුරෝකථනය කරලා තිනවා. එහෙමනම් අපි අනුහුරු වීමේදී මේ විශේෂයෙන්ම අපි ආමන්ත්‍රණය කරන කෘෂි කාර්මික ජනතාව, ඒ කියන්නේ දේශගුණයේ ඍජුව බලපාන. ඒතකොට මේ කණ්ඩායම් මේ දේශගුණ අවබලපෑම් තියෙද්දි කොහොමද කෘෂි කර්මාන්තයට යන්නේ? සහ ආහාර සුරක්ෂිතතාව තියාගන්නේ කොහොමද? ඒතකොට ප්‍රධානම වශයෙන්ම ජලයේ ගුණාත්මය සහ ප්‍රමාණාත්මකතාව බව අපි ආරක්ෂා කරන්න ඕනේ. අද ගත්තත් හුරුලව ගන්නකොට ඒගොල්ලන්ට වගා කරන්න ජලයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට අපි ඒක ආමන්ත්‍රණය කරන්න ඕනේ කොහොමද මේ කාලය තුල මේ ජල ප්‍රමාණය ගුණාත්මකවත් ප්‍රමාණාත්මකවත් රඳවා ගන්න කියලා. ඊළඟට ඒගොල්ලන්ගේ ජීවන රටාව අපි දන්නවා මේ අපේ අත්දැකීම් තියෙනවා මේ ගොවි ජනතාවගේ සමහර වෙලාවට අපි ආදායම් වැඩි කරලා දුන්නත් කන්න දෙක තුනක් පස්සේ නැවතත් ඒගොල්ලන් හිටපු තැනමයි ඉන්නේ. ඒක අපි බොහෝ දෙනෙක් අත්දකිනවා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන තරමට මීට වඩා ඉහළ ජීවන තත්ත්වයක් හරිනම් තියෙන්න ඕනේ. හරිනම් තියෙන්න ඕනේ. ඒක මොකක්ද කියලා අපි මගේ අවුරුදු කීපයක අත්දැකීම් තුළින් මම දැනගත්ත දෙයක් තමයි ආදායම් කළමනාකරණය කියන එකට මේගොල්ලන් හුරු වෙලා නැහැ. ඒ කියන්නේ විශාල ආදායමක් එකවර ලැබුණත් ඒක ආයෝජනයක් බවට පත් කරනවා. ඒකට අපි ඒ කාරණේ පවා මේ තුලින් ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මට්ටමේ ඉඳලා ලෑන්ඩ්ස්කේප් මට්ටමට. ඒ කියන්නේ දුම්බර මිටියාවතක් විදියට කොහොමද පාරිසරිකව ආරක්ෂා කරගන්නේ කියන ක්‍රමවේදය ඒ සියල්ල මේ ආමන්ත්‍රණය වෙනවා මේ ව්‍යාපෘතිය හරහා. එතකොට ටිකක් සංකීර්ණයි වුණාට අර අංශක 360කින් ජීවන තත්ත්වය වෙනස් කරන්න. එතකොට අපි දැන් බේස් ලයින් එකේ දැනට තියෙන තත්ත්වය ගැන ඒ කියන්නේ 2018 ශක්‍යතා අධ්‍යයනයේ යම් තොරතුරු ප්‍රමාණයක් තියෙන දැනට කොහොමද ඒ තොරතුරු තියෙන්නේ කියලා අපි මේ මූලික අධ්‍යයනයක් කරන මේ සඳහා අපිට සහායට ආයතනයක් ඉන්න ඉක්‍රාෆ් කියලා. ඒක තියෙන්නේ ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆොර් ඇග්‍රෝෆොරස්ට්‍රි කියන ඒ ආයතනයෙන් තාක්ෂණික සහයෝගය දෙනවා අපිට මේ ව්‍යාපෘතිය හරහා. එතකොට ඒ අයගේ වගකීම තමයි මේ දැනට තියෙන බේස් ලයින් එක මොන ආකාරයටද තියෙන්නේ. එhmenan අවුරුද්දෙන් අවුරුද්ද ව්‍යාපෘතිය කොහොමද වෙනස් වෙන්නේ? ඔය කියන කාරණා ඔස්සේ අපේ තියෙන ආයතන සවිබල ගන්වමින් තමයි ප්‍රජාව සවිබල ගන්වන්නේ. එහෙනම් වෙන ව්‍යාපෘතියක් වගේ නෙවෙයි අපිට අභියෝගයක් තියෙන අර කීප විදිහට බහුවිධ ආයතන හරහා මේක කරන්න තිරසර ලෙස පවත්වාගෙන යා යුතු නිසා. හොඳයි. අපි අද දිනේදී ඊටමන් මම ආරම්භයේදීම සඳහන් කළේ ඒකයි සංවේදී මාතෘකාවක් පිළිබඳව කතා බහ කළේ. අදට පමණක් නොවේ. තව වසර ගණනාවකින් මේකේ ප්‍රතිඵල ප්‍රයෝජන ලැබේවි. අද මේ කාරණාව පිළිබඳව මේ දුම්බර මිටියාවත ආරක්ෂා කරගැනීමේ සහ මින් ඉදිරියට මේ ප්‍රජාව ඉදිරියට ගෙන යාමේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට අපගේ ආරාධනෙන් මැදිරියට පැමිණියා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් හා නීති අංශයේ අතිරේක ලේකම් චන්දිකා වී ඇතුගල මහත්මිය අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඒ වගේම දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘති උපදේශක විකුම් රාජපක්ෂ මහතා අද දිනේදී අපත් සමගින් එකතු වුණා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම දුම්බර හරිත බලගැන්වීමේ ව්‍යාපෘති උපදේශිකා ආචාර්ය නෙතු වික්‍රමසිංහ මහත්මිය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. එනම් අපි අද දිනේදී මහජන දිනයෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. නිරංග. ඔව් රංගන අපේ පුංචි කාලේ ඉගෙන ගත්තේ පුංචි දරුවන්ට ඉගැන්නුවේ ගස්වල පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා කොච්චර පළදාව තිබුණත් නංගීටයි මටයි ගෙඩි දෙකක් ඇති කියලා. අපි අධි පරිභෝජනයකට ගියේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය විතරයි
හැම තැනකදීම ප්‍රයෝජනයට ගන්න අපේ අතීත සම්ප්‍රදායින් නම් පුරුදු වෙලා හිටියේ. ඉතින් මේත් එක්කම තමයි අපි අනාගතයට වඩාත් සංවේදී වසර 100කින් 200කින් 500කින් බලපාන කාලගුණ දේශගුණික විපර්යාස වලට ඉතාමත්ම සංවේදී මාතෘකාවක් පිළිබඳ අද දෙහෝරාවකට ආසන්න කාලයක් අපි කතා බහට ලක් කරේ. ඉතින් අදට සමුගන්නවා මහජන දිනෙන් ලබන බදාදා රාත්‍රී 10ට යලි හමුවෙමු මෙවැනිම කාලීන මාතෘකාවක් ඔස්සේ.